හරි ළමයි හැමෝටම තෙරුවන් සරණයි අයබෝවන් 2027 අපේ ඔන්ලයින් පන්තියේ ආරක්ෂාව පාඩම පටන් අරගෙන අද අපේ දෙවැනි දවස තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. හරි. එතකොට ආරක්ෂාව එහෙම නැත්නම් සේෆ්ටි කියන පාඩම මම ගිය සතියේදී ආරම්භ කරා. එතකොට ඒකේ අද දෙවෙනි දවස. අද දවසේදී ඔයගොල්ලන්ට මම සාකච්ඡා කරන්නේ අලුත් නිපුණතා මට්ටමක් මේ ආරක්ෂාකාරී වැඩ පරිසරයක් ගැන තමයි අද දවසේදී කතා කරන්නේ. අද නිපුණතා මට්ටම. ඔයාලට මොකක් හරි ගැටලුවක් තිබ්බොත් chat එකට දාන්න පුළුවන්. මම chat එක බලාගෙන ඉන්නේ. හරි. එතකොට අද ක්ලාස් එක අපි දෙවෙනි නිපුණතා මට්ටමින් තමයි ආරම්භ කරන්නේ. එතකොට මේ පාඩම ගැන මම ආරම්භයේදීත් කිව්වා MCQ දෙකක උපරිමයකට යන්න පුළුවන් පාඩමක්. ඒ වගේම ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලට සම්බන්ධ කළ හැකි පාඩමක් තමයි මේ ආරක්ෂාව. එහෙම නැත්නම් අපි කියනවා සේෆ්ටි කියන පාඩම. පැහැදිලිද? සේෆ්ටි කියන පාඩම. එතකොට මේ සේෆ්ටි පාඩමේ ආරක්ෂාකාරී වැඩ පරිසරයක් කියන එක. ඒ කියන්නේ දැන් ඔයා දන්නවා ඕනම වෘත්තියකට ගැලපෙන්න ආරක්ෂිත උපකරණ, ආරක්ෂිත උපාංග, ආරක්ෂිත මෙවලම් තියෙනවා. හරි. දැන් එක අවුරුද්දක ප්‍රශ්නයක් අහලා තියෙනවා පුතේ මෙන්න මෙහෙම. අහලා තියෙනවා අර වෙල්ඩින් කරන කෙනෙක් එහෙම නැත්නම් මේ පෑසුම් කරුවෙක්. හරි. විද්‍යුත් ඡාප පෑසුම අපි ඒකට කියනවා. හරි නම තමයි ඉලෙක්ට්‍රික් ආක් වෙල්ඩින් කියන එක. හරි. ඉලෙක්ට්‍රික් ආක් වෙල්ඩින් එහෙම නැත්නම් සිංහලෙන් කියනවා විද්‍යුත් ඡාප පෑසුම කියලා. එතකොට මේ විද්‍යුත් ඡාප පෑසුම එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ආක් වෙල්ඩින් කරන කෙනෙක්ට වඩා සුදුසු මෙවලම එහෙම නැත්නම් වඩා සුදුසු ආරක්ෂිත උපකරණය මොකක්ද කියලා අහනවා. එතකොට මේකේ තියෙනවා අත්ආවරණ කියලා නෑ අත්ආවරණ කියලා තිබ්බා. රෙදි අත්ආවරණ කියලා තිබුණා. හිස් ආවරණ කියලා තිබුණා. ඊට පස්සේ නියොන් ටෙස්ටරේ කියලා ඔහොම ආන්සර්ස් කීපයක් තිබ්බා මට මතකයි. එතකොට අපි දන්නවා වෙල්ඩින් කරන එක්කනේ මම මේ නිකන් as a example හරි example එකකට අපි ගත්තොත් වෙල්ඩින් කරන එක්කනේ හරි වෙල්ඩින් කරුවෙක් කියලා මම ලියන්නම් වෙල්ඩින් කරුවෙක් හරි වෙල්ඩින් කරුවෙක්. එතකොට මේ වෙල්ඩින් කරුවෙක්ට වඩා සුදුසු හරි වෙල්ඩින් කරුවෙක්ට වඩා සුදුසු උපාංග ටික ගත්තොත් ඇස් ආවරණ අනිවාර්යෙන්ම එපෙයි. ඇස් ආවරණ එපෙයි. අයි ප්‍රොටෙක්ෂන්. හරි මොකද වෙල්ඩින් කරන එක්කෙනෙක්ගේ ළමයි ලොකු විද්‍යුත් ඡාපයක් නිකුත් වෙනවා. හරි පොඩි ලොකු ආලෝකයක් නිකුත් වෙනවා. මේ ආලෝක කිරණ අපේ ඇහි ඍජුව ගැටුණොත් අපේ ඇස් දෙකට ලොකු හානියක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට දවස් ගාණක් ඔයාට ඇස් දෙකෙන් කඳුළු ගලන්න පුළුවන්. ඇස් දෙකේ උෂ්ණය පිට වෙන්න පුළුවන්. මේ වගේ විවිධ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඍජුව බැලුවොත්. ඔයා ඉර දිහා වුණත් දැන් අපි ඔය චන්ද්‍රග්‍රහණ කියනවා, සූර්යග්‍රහණ කියනවා. ඒ සූර්යාගේ එක එක ලප නිරීක්ෂණය කරනවා. ඔය කිසිම දෙයක් දිහා සූර්ය දිහා කෙලින් බලන්නේ නැහැ. ඇයි බලන්නේ නැත්තේ? සූර්යාලෝකයේ අපේ ඍජුව පතිත වුණොත් අපේ ඇහැට හානි සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද? සූර්යාලෝකයේ අපේ ඇහි ඍජුව පතිත වුණොත් අපේ ඇහැට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපි සූර්යාලෝකයේ දිහාවත් කෙලින් බලන්නේ නැහැ. වෙල්ඩින් කරන එක දිහා එහෙමයි. ඒක කෙලින් බලන්නේ නැහැ අපි. ඒකට අපි භාවිත කරනවා ඇස් ආවරණ. එහෙම නැත්නම් වෙල්ඩින් ඇස් ආවරණ කිව්වත් කමන්නේ. මම ඇස් ආවරණ කියලා කියන්නම්. ඇස් ආවරණ භාවිත කරනවා. ඒ වගේම පුතේ වෙල්ඩින් කරන එක්කෙනෙක් ලෝහ එක්කනේ වැඩ කරන්නේ. එතකොට කැපුණ ලෝහ කොටස් තියෙන්න පුළුවන්. ඒ වගේම තියුණු ලෝහ කොටස් තියෙන්න පුළුවන්. මේ වගේ ලෝහ කොටස් වලින් වෙන හානිය අවම කරන්න ඕන නිසා අපි භාවිත කරනවා පා ආවරණ. හරි අපි භාවිත කරනවා පා ආවරණ භාවිත කරනවා. ඒ වගේම මේ වෙල්ඩින් කරන කොටස් ඊටමත් රස්නේ. හරි ඊටමත් රස්නේ. ඉතින් මේ වෙල්ඩින් කරන කොටස් රත් වෙච්ච ඒවා අපිට රබර් ග්ලව්ස් එකකින් අල්ලන්න බෑ පොතේ. මොකද රබර් ග්ලව්ස් එකක් තුන වෙනවනේ. රත් වෙච්ච ඒවා රබර් ග්ලව්ස් එකකින් ඇල්ලුවොත් එහෙම රබර් ග්ලව්ස් එකක් තුන. ඒ නිසා රත් වෙච්ච ඒවා අපි ස්පර්ශ කරන්නේ රෙදි අත්ආවරණයකින්. රෙදි අත්ආවරණ. එහෙනම් වෙල්ඩින් කරුවෙක්ට අවශ්‍ය වෙනවා පොතේ රෙදි අත්ආවරණ. රෙදි අත්ආවරණ අවශ්‍ය වෙනවා. ඒ වගේම වෙල්ඩින් කරන එක්කෙනෙක්ට අවශ්‍යයි පුතේ නාසාවරණය. කියන්නේ අපි මුහුණු ආවරණ කිව්වත් ගැටලුවක් නෑ. එහෙම නැත්නම් මාස්ක් එකක් කිව්වත් ගැටලුවක් නෑ. මොකද පුතේ වෙල්ඩින් කරද්දී නිකුත් වෙන දුම ඒ තරම් සුදුසු නෑ. හරි.
ඕක නිසා සමහරක් වෙලාවට හිස එකෙක්කුම් සහ විවිධ ශ්වසනාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නාසය එහෙම නැත්නම් ශ්වසන පද්ධතියට මේ විෂදුම ඇතුළු වෙන එක වළක්වන්න මුහුණු ආවරණත් අපිට භාවිත කරන්න පුළුවන්. හරි මුහුණු ආවරණත් භාවිත කරන්න පුළුවන්. මුහුණු ආවරණ. හරි. මෙතන මේ මුහුණු ආවරණ කියලා අදහස් කරන්නේ මාස්ක් එක කියන එක. හරි. එහෙනම් වෙල්ඩින් කරුවෙක්ට මේ කියන දේවල් අවශ්‍යයි. ඒ වගේම එක එක වෘත්තියට ගැලපෙන එක එක වෘත්තියට අවශ්‍ය මේ විදිහට ආවරණ තියෙනවා. අපි මේ ආවරණ පළඳින්න ඕන. ඒ පළඳින්න නැතුව වැඩ කරොත් එහෙම ඒකේ හානිය එන්නේ අපිටම තමයි. එහෙනම් දැන් මම මුලින්ම කතා කරන්නේ ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක වැඩ කරපුවාම ඔයාට ඇතිවන වාසි. හරි ඔයාට ඇතිවන වාසි තමයි මම කතා කරන්නේ. ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක වැඩ කරපුවාම ඔයාට තියෙන වාසි. එකක් තමයි දැන් පුතේ අපි හිතමු මෙහෙම කර්මාන්ත ශාලාවක ඔයා වැඩ කරනකොට ඔයාගේ අත කැපුණා කියලා හිතන්නකෝ. ඔයාගේ අත කැපුණා. අත කැපුණොත් ඔයාට සමහරක් වෙලාවට තව දවස් කිහිපයක් වැඩ කරගන්න බැරුව යනවා. හරි? තව දවස් කිහිපයක් ඔයාට වැඩ කරගන්න බැරුව යනවා. එතකොට ඒකෙන් පාඩුව වෙන්නේත් ඔයාටමයි. ඒකෙන් පාඩුව වෙන්නේත් ඔයාටමයි. පැහැදිලිද? එතකොට ඒ පාඩුව අවම ඔයාට විතරක් නෙවෙයි කර්මාන්ත ශාලාවටත් වෙනනේ. එයාලටත් පාඩුයි. අපේ හිතමු එයාලගේ මොකක් හරි හොඳම මැෂින් එක ඔපරේට් කරන්න හිටියේ ඔයා විතරයි. ඔයාගේ අත කපා ගත්තට පස්සේ මේ මැෂින් එක ඔපරේට් කරන්න තැන් කෙනෙක් නැහැ. එතකොට කර්මාන්ත ශාලාවටත් පාඩුයි විශාල පාඩුවක් ඔයාට තියෙනවා. එතකොට මේ සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාකාරී වැඩ පරිසරයක වැඩ කරොත් ඔය අර ආයතනයේ කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. හරි. ඔයාගේ කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාටත් ඉතාමත් පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ අර කර්මාන්ත ශාලාව කෙරෙහි දක්වන විශ්වාසය වැඩි වෙනවා. හැබැයි දැන් අත කැපුණොත් එහෙම ඊළඟ දවසෙත් බයෙන් යන්නේ. හොඳ වෙලක් ආයෙ මොකක් හරි වෙයිද දන්නේ මේ මැෂින් එකෙන්. මේ ෆැක්ටරිය නම් වැඩ හරියන්නේ නැහැ. මේකේ වැඩට ගියපු දවසේ ඉඳලා මට ලෙඩමයි අසනීපමයි. එහෙම නැත්නම් ඔයාට ගියපු දවසේ ඉඳලා ඔයාට වැඩ කරන්න හොඳ මානසික මට්ටමක් තියෙනවා. වැඩ කරන්න හොඳ පරිසරයක් තියෙනවා. හරි. ඒ වගේම ආකර්ෂණීය වැඩබිමක් තියෙනවා. ඉතින් මේ දේවල් දෙක ඉද්දි ඔයාට හොඳට වැඩ කරන්න පුළුවන්. හරි. ඔයාට හොඳට මහන්සි වෙන්න පුළුවන්. ඔයාට හොඳට කැපවීමෙන් වේගෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ඔයාටත් හොඳයි ඒක ආයතනයටත් හොඳයි. එහෙනම් ආරක්ෂාකාරී වැඩ පරිසරයක වැඩ කරපුවාම අත්වන වාසි ගණනාවක් තියෙනවා. එහෙනම් පුතේ මාතෘකාවක් ලියා ගන්න ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක සෞඛ්‍ය සම්පන්න පරිසරයක ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක වැඩ කිරීමෙන් අත්කරගත හැකි වාසි 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 අත්කරගත හැකි වාසි. හරි මේ ඔයාට මේ જાතියේ ටියුට් සෙට් එක මේ සතියේ අග හෝ ඊළඟ සතියේ මුල් දවස් කිහිපය ඇතුළත ලැබෙයි. මේ සතියේ තමයි අපිට ඇත්තටම ටියුට් ටික පෝස්ට් කරන්න වෙලා තියෙන්නේ. අවුරුදු සතිය නිසා කාර්ය මණ්ඩල නිවාඩු දුන්නා. මයි ගයිඩ් ආයතනයේ මගේ කාර්ය මණ්ඩලයත් සහ කුරිය ආයතනවලත් මේ සියල්ලම නිවාඩු නිසා අපිට කුරිය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. මේ සතියේන ටියුට් බණ්ඩල් එකේ වාට මේකක් තියෙනවා, ආරක්ෂාව පාඩමක් තියෙනවා. ඒ වගේම මගෙන් පොඩි ෂෝට් නෝට් ලියන්න ඔයාට පාඩමක් සම්බන්ධව ෂෝට් නෝට් එකක් ලියා ගන්න. කෙටි පොතක් ඔයාට මම එවනවා A4 size කෙටි පොතක්. ඊට පස්සේ ඔයාට එවනවා හැඳින්වීම පාඩමේ ටියුට් එකක්. හරි. එතකොට ඔයාට එන ටියුට් බන්ඩල් එකේ ටියුට්ස් 3ක් එනවා. හරි. ටියුට්ස් 3ක් එනවා. මේ සතිය අග වෙද්දී එවන්න උත්සාහ කරනවා. බැරි වුණොත් ඊළඟ සතියේ මුල් දවස් කිහිපෙ වෙද්දී ලැබෙයි. මේ සතිය කොහොමුණත් අපි ටියුට්ස් කුරිය කරනවා. ඒක කරනවා. හරි. එතකොට අර ටියුට් ලැබෙන්න යන කාල සීමාව විතරයි පරක්කු වුණොත් පරක්කු වෙන්නේ. හරි. ඒකත් පොඩ්ඩක් මේ මම මතක් කරන්න හිටියේ. හරි. එහෙනම් ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක වැඩ කරද්දී තියෙන වාසි තමයි ලියාගන්න ආයතනික විශ්වාසනීයත්වයේ ගොඩනැගීම.
ආයතනික විශ්වාසනීයත්වයේ ගොඩනැගීම. ආයතනය ගැන විශ්වාසයක් හැදෙනවා. ආයතනික විශ්වාසනීයත්වයේ ගොඩනැගීම. ආයතනික විශ්වාසනීයත්වයේ ගොඩනැගීම. විශ්වාසනීයත්වයේ ගොඩනැගීම. ආයතනය ගැන විශ්වාසයක් හැදෙනවා. ආයතනික විශ්වාසනීයත්වයේ ගොඩනැගීම. හරි. ආයතනික විශ්වාසනීයත්වයේ ගොඩනැගීම. දෙවෙනි එක දෙවෙනි වාසිය. හරි. දෙවෙනි වාසිය ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ යෑම. ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ යෑම. ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ යෑම. දැන් මේ පොඩ්ඩක් මාව ඇහෙනවා හොඳට පේනව නේද? පොඩ්ඩක් chat එකට දාන්න ළමයි. අවුරුත් chat කරන්නෙත් නැහැ මම ඒකයි මේ පොඩ්ඩක් බැලුවේ. chat කරන්න පුළුවන් නේද? ඔබට chat එකට කවුරු හරි දාන්න chat කරන්න පුළුවන්ද බෑද කියලාවත් බලන්න. chat කරන්න බෑ නම් raise hand කරන්න. මොකක් හරි එහෙම chat කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනේ. කොයි ඉක්මනට? කොළමයි chat එකට පොඩ්ඩක් දාන්න. මාව ඇහෙනවද? පේනවද? හරි ඒකවත් දාන්නකෝ. හරි. සර් අවුලක් නැහැ පැහැදිලි කියලා දාලා තියෙනවා. හරි. දැන් හරි. හරි. නැත්තම් මම බැලුවා මේ මාව ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැද්ද මොකද්ද කියලා. හරි. හරි. දැන් ප්‍රශ්නේ හරි ඈ. හරි. ආයතනික විශ්වාසනීයත්වයේ ගොඩනැගීම. දෙවෙනි එක ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ යෑම. ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ යෑම. ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ යෑම. ඊළඟ එක පසු ආපදා වියදම් අවම වීම. පසු ආපදා වියදම් අවම වීම. පසු ආපදා වියදම් කියලා කියන්නේ ළමයි කාට හරි සේවකයෙක්ට අනතුරක් වුණාම අපි ඒ සේවකයාට යම්කිසි මුදලක් ගෙවන්න ඕන. හැබැයි සේවකයන්ට අනතුරු වෙන්නේ නැත්නම් අපි ගෙවන්න ඕනේ. එහෙනම් පසු ආපදා වියදම් අවම වෙනවා. හරි. පසු ආපදා වියදම් අවම වීම. 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 සර් අනිත් විෂයන් දෙකේ ආවා. මේ විෂය ආවේ නැහැ. ඒ ගැන ස්ටාෆ් එකට කියන්න ඕනේද නැහැ. කියන්න ඕනේ නැහැ පුතේ. ස්ටාෆ් වලට ටියුට්ස් යවුවේ ඇත්තටම මේ දැන් මයි ගයිඩ් ස්ටාෆ් එකට අපි ටියුට්ස් යවුවේ පස්සේ යවුවේ. එතකොට ඒගොල්ලන්ට ඒක කුරියර් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ ඇත්තට. මේක මම දන්නවා. හරි. කුරියර් කරන්න ඒගොල්ලන්ට ටයිම් එකක් තිබ්බත් කුරියර් සර්විස් යම් කාල සීමාවක් වහලා තිබ්බේ වැඩ කරේ නැහැ මං හිතන්නේ. එතකොට ආයතනය මට දැනුම් දීලා තියෙනවා මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම කුරියර් එකට ටියුට්ස් ඔක්කොම දානවා. හරි. එතකොට ඔයාට ඇතැම් ළමයින්ට මේ සතියේම ලැබෙයි. ඇතැම් ළමයින්ට ඊළඟ සතියේ මුල් දින කිහිපය ඇතුළත නිබන්ධන ලැබෙයි. කොහොම වුණත් ඔයාට ඉදිරි මාසවල ওই ගැටලුව වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ ඔයාට මාසේ මුල් සතියේ පේමන්ට් කරොත් හෝ මේ මාසේ අග සතියේ ඊළඟ මාසෙට පේමන්ට් කරොත් අපිට ආරම්භක සතියේම ඔයාට ටියුට් ටික එවන්න පුළුවන්. දැන් මේ මාසේ ගැටලුව උනේ පුතේ මේ මාසෙත් පටන් අරගෙන දින ගාණක් ගියාට පස්සේ තමයි අපේ පේමන්ට්ස් අනම්මනම් සම්පූර්ණ උනේ. එතකොට පොඩි ගැටලුවක් තියෙනවා ටියුට් එවීමේ. ඒ නිසා ඊළඟ මාසෙ ගැටලුව වෙන්නේ නැහැ. මේ මාසේ ඔය මං කියපු පීරියඩ් එක ඇතුළත අනිවාර්යෙන් ටියුට් එක එයි. ටියුට් එකක් නෙමෙයි එන්නේ ටියුට් බන්ඩල් එකක් එන්නේ. හරි. සේෆ්ටි ටියුට් එක, හැඳින්වීම ටියුට් එක සහ මගෙන් එවනවා ෂෝට් නෝට් එකක්. ෂෝට් නෝට් එකක් නෙමෙයි ෂෝට් නෝට් ලියන්න පොතක්. ඔය ටියුට් බන්ඩල් එක ඔයාලට ලැබෙයි. හරි. ඒ නිසා ඒක ඉන්ෆෝම් කරන්න ඕනේ. ලබන සතියේත් නොලැබුණොත් ඉන්ෆෝම් කරන්න. හරි. ලබන සතියේත් නොලැබුණොත් ඉන්ෆෝම් කරන්න. හරි. දැන් අපි කතා කර හිටියේ ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක වැඩ කිරීමෙන් අත්කරගත හැකි වාසි. හරි. වැඩ කිරීමෙන් අත්කරගත හැකි වාසි. දෙවෙනි එක ලියන්න. දැන් අපි දෙවෙනි එක නෙමෙයි තුන්වෙනි එක. දැන් අපි ලිව්වා කරුණු කාරණා කීපයක්. ආයතනික විශ්වාසනීයත්වය වැඩි වෙනවා. ආයතනික කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඊට පස්සේ අපි ලිව්වා සේවකයන්ට අර පසු ආපදා වියදම් ගෙවන්න වෙන්නේ නැහැ. ඒකත් ඉතිරි වෙනවා. ඔය වගේ දැන් වාසි තුනක් ලිව්වා. හරි. තව වාසියක් ලියා ගන්න. තව වාසියක් ආකර්ෂණීය වැඩබිමක් නිර්මාණය වීම තුළින් ආකර්ෂණීය වැඩබිමක් නිර්මාණය වීම තුළින් ආකර්ෂණීය වැඩබිමක් නිර්මාණය වීම තුළින් ආකර්ෂණීය වැඩබිමක් නිර්මාණය වීම තුළින්
ආකර්ශනීය වැඩබිමක් නිර්මාණය වීම තුලින් සේවකයන් 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 ඊතා කාර්යක්ෂමව මෙන්ම සේවකයන් ඊතා කාර්යක්ෂමව මෙන්ම සේවකයන් ඊතා කාර්යක්ෂමව මෙන්ම සේවකයන් ඊතා කාර්යක්ෂමව මෙන්ම විශ්වාසනීයව සේවකයන් ඊතා කාර්යක්ෂමව මෙන්ම විශ්වාසනීයව සේවය සැපයීම කාර්යක්ෂමව මෙන්ම විශ්වාසනීයව සේවය සැපයීම විශ්වාසනීයව සේවය සැපයීම හරි ඒ කියන්නේ දැන් මේමයි දැන් ඔයා හිතන්නකො ඔයා යම්කිසි තැනකට යනකොට ඔයාට අනතුරක් වුණොත් ඊළඟ දවසේ ඔයා වැඩ කරන්නේ බයෙන් වැඩ කරද්දි දෙකක් වෙනවා එකක් කාර්යක්ෂමතාවය අඩු වෙනවා අනිත් එක ඔයා ඒ වැඩේට තියෙන ආසාව අඩු වෙනවා හරි ඕනම වැඩකට ආසාවක් නැති වුණොත් ළමයි ඒ වැඩේ එතනින් එහාට වෙන්නේ නැහැ හරි ඕනම වැඩක වැඩේට ආසාවක් තියෙනවා වැඩේට ආසාවක් තිබ්බොත් තමයි එතනින් එහාට ඒ වැඩේ ඔයා හරියට කරන්නේ හරි වැඩේට ආසාවක් නැති වුණොත් එහෙම අනිවාර්යෙන් එතන කාර්යක්ෂමතාව මෙන්න අර එතන ඒ වැඩේ හරියට කරන එක අඩු වෙනවා. ඊළඟ එක තමයි ළමයි මේ ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක් ඇතුළේ වැඩ කරද්දී නිෂ්පාදනවල ගුණාත්මක භාවයත් වැඩි වෙනවා. එහෙනම් ලියාගන්න ඊළඟ කාරණාව නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ යෑම. 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 හරි. ඔයාලා මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පාඩමට මේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට අතිරේක කියවීම් පොතක් නිකුත් කරලා තියෙනවා. මේක තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විද්‍යා හා තාක්ෂණ පීඨය ජාතික අධ්‍යාපන ආයතනයේ මහරගම. හරි අපි මේකට කියනවා NIE කියලා. හරි NIE එකේ මේ පොතක් නිකුත් කරලා තියෙනවා මේ සේෆ්ටි වලට සම්බන්ධව. කොළඹ පැත්තේ කවුරු හරි ළමයි ඉන්නවා නම් මේ ගන්න මේ පොත රුපියල් 90ක් විතර වෙන්නේ. සමහරක් බුක් ෂොප් වල තියෙනවා. මේක අර පොත් සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කියන්නේ print කරන්නේ. මමත් දැන් යම් ප්‍රමාණයක් ගන්න උත්සාහ කරමින් ඉන්නවා. මට ඒ ටික ගන්න පුළුවන් වුණොත් මම ඒකත් ඔයාලට ෆ්‍රී එවනවා. හරි ඊළඟ ආයෙ ටියුට් එවන දවසක හරි මම ඒක ඔයාලට ෆ්‍රී එවනවා. හරි එතකොට මේක ගන්න පුළුවන් දැනට නිකන් බුක් ෂොප්ස් ළඟ තියෙන විශාල බුක් ෂොප් ළඟ ඉන්න කවුරු හරි ඉන්නවා නම් කොළඹ පැත්තේ ඉන්න කවුරු හරි ඉන්නවා නම් මේ පොත ගත්තොත් හොඳයි. ඉතින් නිකන් ඔයාට අර මේ කාලේ මාර පීඩනයක් නැහැනේ ඔයාට ඉගෙන ගන්න. එතකොට අර ඔයාට පොඩ්ඩක් ස්ටඩි කරගන්න පුළුවන් මේ වගේ එකකින්. මහා ගානකුත් නැහැ රුපියල් 90යි. මොකද්ද රුපියල් 90ක් කියන්නේ ඔයාට දැන් නේද? මොකක්වත් කන්නවත් බැරි කාලේ. හරි. එහෙනම් දැන් අපි කොහොම හරි ලෙව්වා ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක වැඩ කිරීමෙන් අත්කරගත හැකි වාසි ගණනාවක් ලිව්වා. දැන් අපි කතා කරන්න යන්නේ මාර වැදගත් පොයින්ට් එකක්. හරි මාර වැදගත් පොයින්ට් එකක් කතා කරන්න යන්නේ ඒ තමයි කර්මාන්ත ශාලාවක සේව්‍ය සහ සේවක පන්තියේ වගකීම්. සේව්‍ය සහ මම මේ පැත්තට කියන්නම් සේව්‍ය කියලා. සේව්‍ය මේ පැත්තට කියන්නම් සේවක කියලා. සේවක. එතකොට දැන් ඔයාට මාර ප්‍රශ්නයක් එනවා. සේව්‍ය පක්ෂය කියන්නේ කවුද? සේවක පක්ෂය කියන්නේ කවුද කියලා. හරි. සේව්‍ය පක්ෂය කියන්නේ කවුද? සේවක පක්ෂය කියන්නේ කවුද කියලා ඔයාලට නිකන් ගැටලුවක් තියෙනවා. සේව්‍ය පක්ෂය කියලා කියන්නේ යම්කිසි ආයතනයක කළමනාකාරීත්වය. එහෙම නැත්නම් අපි කියනවා ඒකේ ආයතනයේ අධිපති කිව්වොත් අපි කමක්. එහෙම කිව්වොත් ගැටලුවක් නැහැ. ඒනේ ආයතනයේ හිමිකරු. හරි අපි ගමුකෝ ආයතනයේ හිමිකරු කියලා. සේව්‍ය පක්ෂය කියලා කියන්නේ ආයතනයක හිමිකරු. හිමිකාරී පාර්ශවය. හිමිකාරීත්වය කියලා යන්න. හිමිකාරීත්වය. හරි. සේවකය කියන්නේ ආයතනයේ වැඩ කරන කට්ටිය. වැටුපට වැඩ කරන. එතකොට ආයතනයක වැටුපට වැඩ කරන සියල්ල සේවකෙයි. හරි. ආයතනයක වැටුපකට වැඩ කරන සියල්ල සේවකෙයි. බොහෝ ආයතනවල මැනේජර් කියන්නේත් සේවකෙක්. අඩියකට වැඩ කරන එක්කෙනෙක්. සමහරක් ආයතනවල ඉතින් මැනේජර් කියන්නේ ආයතනයේ අයිතිකාරයම තමයි. ඒක ඉතින් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි
සේව්‍ය පක්ෂය කියලා කියන්නේ ආයතනයේ හිමිකාරීත්වය. සේවකයන් කියලා කියන්නේ ආයතනයේ වැටුපට වැඩ කරන පුද්ගලයන්. එතකොට මේ හිමිකාරීත්වයෙන් වැටුපට වැඩ කරන පුද්ගලයින්ට වෙන්න ඕන දේවලුත් තියෙනවා. වැටුපට වැඩ කරන පුද්ගලයින් මෙයාලට කරන්න ඕන දේවලුත් තියෙනවා. හරි. අර ඔයාලට පොඩි කාලේ කියලා දුන්නේ මොකද්ද? දෙමෝපියන්ගෙන් දරුවන්ට දරුවන්ගෙන් දෙමෝපියන්ට ඉටු විය යුතු යුතුකම්. හරි. ගුරුවරුන්ගෙන් සිසුන්ට සිසුන්ගෙන් ගුරුවරුන්ට ඉටු විය යුතු යුතුකම් ඔය වගේ තියෙන්නේ. හරි. එතකොට ඒ වගේ ආයතනයේ හිමිකාරීත්වය සේවකයන්ට කළ යුතු දේවලුත් සේවකයන් හිමිකාරීත්වයට කළ යුතු දේවලුත් තියෙනවා. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. දැන් මම දැන් අපි හිතමු මේසන් වැඩපලක වැඩ කරන මේසන් බාස් කෙනෙක්. නේ අපි ගමුකෝ මෙහෙම මම වෙල්ඩින් බාස් කෙනෙක්. හරි මම වෙල්ඩින් බාස් කෙනෙක්. මම කොයි හරි තැනක වෙල්ඩින් වැඩට යනවා. කාට හරි IT වැඩපලකට යන්න. දැන් මං IT වැඩපලට ගියාට පස්සේ එයා මට කියනවනම් මල්ලි මේ ඔයා වෙල්ඩින් ප්ලාන්ට් එකේ එහෙම අරගෙන දාපේ. මම වෙල්ඩින් ප්ලාන්ට් එකක් අරගෙන කාගේවත් වැඩපලකට ගිහලා වැඩ කරන්න ඕන වෙයි. එහෙනම් මං වෙන තැනක වැඩ කරනවානේ. එහෙනම් ආයතනයේ හිමිකාරීත්වය අපිට සේවය සපයන්න අවශ්‍ය උපකරණ ටික ලබා දෙන්න. හරි. අපි කියනවා සේවකයන්ට අවශ්‍ය ආයුධ සහ උපකරණ. සේවකයන්ට අවශ්‍ය ආයුධ හා උපකරණ සපයන්න ඕන. හරි. ආයුධ හා උපකරණ සපයන්න ඕන. ඒ වගේම ආරක්ෂාකාරී වැඩබිමක් නිර්මාණය කරන්න ඕන. ආරක්ෂාකාරී වැඩබිමක් නිර්මාණය කරන්න ඕන. හරි. ඊට පස්සේ ආරක්ෂිත මෙවලම් ලබා දෙන්න ඕන. ආරක්ෂිත මෙවලම් ලබා දෙන්න ඕන. හරි. ඊට පස්සේ රක්ෂණයක් සේවකයාට රක්ෂණයක් ලබා දෙන්න ඕන. ඒ වගේම සේවක අර්ථ සාධක මුදල් ලබා දෙන්න ඕන. අපි කියනවා EPF සහ ETF කියලා. EPF and ETF මේ වගේ දේවල් දෙන්න ඕන. හරි. සේවකයාට රක්ෂණයක් දෙන්න ඕන. ඔය වගේ ආයතනයේ අයිතිකාර කට්ටිය මේ වැටුපට වැඩ කරන අයට කළ යුතු දේවල් ගණනාවක් තියෙනවා. ඒ වගේම වැටුපට වැඩ කරන අයත් ආයතනයට කරන්න ඕන දේවල් තියෙනවා. එකක් තමයි ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න ඕන. හරි. ආරක්ෂිත පිළිවෙත් අනුගමනය. ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න ඕන. ඒක එකක්. ඊළඟ එක ආරක්ෂිත මෙවලම් ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කියන එක හරිනේ. ඊට පස්සේ ඊළඟ එක තමයි තම කාර්ය නිවැරදිව අවසන් කිරීම. තම කාර්ය නිවැරදිව අවසන් කිරීම. දුන්න වැඩේ හරියට කරන්න ඕන. නිවැරදිව අවසන් කිරීම. තම කාර්ය නිවැරදිව අවසන් කිරීම. ඊළඟ එක දැන් දෙකක් ලිව්වා ආරක්ෂිත පිළිවෙත් අනුගමනය. දෙවෙනි එක තම කාර්ය නිවැරදිව අවසන් කිරීම. 3 ආයතනික නීති පද්ධතියට අනුගත වීම. ආයතනික නීති පද්ධතියට ආයතනික නීතීන්ට කියලා කියමු. නීතීන්ට ගරු කිරීම. ආයතනික නීතීන්ට ගරු කිරීම. දැන් සමහරක් සේවකයින්ට හානි වෙන්නත් හේතුව ඕක. ආයතනයේ තියෙන rules වලට අනුගත වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මෙහෙම අපි යම් කිසි තැනක ආයතනයේ ගහලා තියෙනවා මේ මැෂින් එකට අත දාන්න එපා. ස්පර්ශ කරන්න එපා. අසලට යන්න එපා කියලා. දැන් මේක කියන දේ අහන්න නැතුව අපි හිතමු ඊට පස්සේ සමහරක් වැඩක් කරද්දි ෆෝන් පාවිච්චි කරන්න එපා. ඔය වගේ ගහලා තියෙනවා කියලා අපි හිතමුකෝ. ඔය වගේ ගහලා තියෙන තැනක ඔහේ අර ආයතනික නීති ගැන හිතන්නෙත් නැතුව මුකුත් ගැන අවබෝධයක් නැතුව ගිහිල්ලා අපි හිතමු කෝල් එකේ ඉන්නවා. මොකක් හරි චලනය වෙන මැෂින් එකක්. ඕක අර කෝල් එකේදී අපි හිතමු ගෑනු ළමෙක්ට කතා කරනවා කියලා. එතකොට ඉතින් සිහියක් නැහැනේ. සිහිය විකල් වෙනවනේ. මේ එතකොට ඔය ඇඳුමක් අර පැටලිලා හරි ඔය මැෂින් එකකට ගියොත් සමහරක් වෙලාවට එතන වාගේ ජීවිතේ මහානි වෙන්න පුළුවන්. සමහර විට මුළු ජීවිත කාලයටම ආබාධිතයෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒක ඔයාගේ ජීවිතයට හොඳත් නැහැ ඒක ආයතනයට හොඳත් නැහැ.
සමහරක් වෙලාවට ආයතනයේ කිසිම වැරද්දක් කරලා නැහැ. ඔයාගේ වැරද්ද නිසා තමයි ඒ වැඩේ වුනේ. ඒත් සමහරක් ආයතන නම් යම් කිසි වන්දි මුදලක් ගෙවනවා. සමහරක් ආයතන වන්දි ගෙවන්නෙත් නැහැ. ඇයි? ආයතනික නීති පද්ධතියට අනුගත වෙන්නේ නැත්නම් ඉතින් ආයතනයෙන් වෙන මොනවා කරන්නද නේ? දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් මම NVQ ගන්න කාලේ, ඒ කියන්නේ මම උපාධිය ගන්න කලින් NVQ සහතිකයක් ගත්තා. හරි? වෘත්තීය නිපුණතා සහතිකය. එතකොට මේ NVQ ගන්න කාලෙදි මම වැඩ කරා මාග කන්ස්ට්‍රක්ෂන් එකේ. මාග කන්ස්ට්‍රක්ෂන්. එතකොට මේ මාග කන්ස්ට්‍රක්ෂන් එකේ වැඩ කරනකොට දවසක් මම හෙල්මට් එක දාන් හිටියේ නෑ, සේෆ්ටි හෙල්මට් එක දාන් හිටියේ නෑ. ඇත්තට මේක දාන් ඉන්න එක තරමක් අපහසුයි. එදා දවසේ මගේ පඩියෙන් වැටුපෙන් හරි අඩක් කැපුවා. ඒක සුපර්වයිසර් හරි කවුරු හරි නෝට් කරලා, සේෆ්ටි ඔෆිසර් කෙනෙක් හරි නෝට් කරලා මගේ වැටුපෙන් හරි අඩක් කැපුවා. එතකොට ඒ කපන එකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මාව සේෆ්ටි හෙල්මට් දාගන්න වෙඩේට අනුගත කරන එක. අනිත් එක තමයි ආයතනයේ ආරක්ෂාව. ඒ කියන්නේ අපි හිතමුකෝ මම ආයතනයේ නීති පද්ධතියට අනුගත වෙන්නේ නැතුව එහෙම ඉන්න වෙලාවක මගේ ඔළුවට මොකක් හරි වැටිලා මට හානියක් වුණොත් ඒක ආයතනයේ එදිනෙදා කටයුතු වලටත් බලපෑමක්, ආයතනයේ කීර්ති නාමයටත් බලපෑමක්, ආයතනයටත් යම් පාඩුවක්. විශාලම හානිය වෙන්නේ මට. ඒ නිසා අපි හැම වෙලේම ආයතනික නීතියින්ට ගරු කරන්න ඕනේ. හරි. අපිට දෙයක් එපා කියලා තියෙනවා නම් එපා. දැන් මාර්ග නීති තියෙන්නේ. මාර්ග නීති වලට අපි අනුගත වෙන්න බෑ ළමයි. අපිට කහිරක් උඩින් ඉස්සර කරන්න එපා කියන්නේ කහිරක් උඩදී මිනිස්සෙක් පාර මාරු වුණොත් හරි එම්මක් හරි වුණොත් එතනදී ඒ මිනිස්සයා වාහනයක ගැටුණොත් ඔයා සිරගත වෙනවා. හරි. ඔයා සිරගත වෙනවනේ. මොකද ඔයා වැරද්දක් නේ කරන්නේ. ඔයා මාර්ග නීතියින්ට ගරු කරන්නේ නැහැ. සුදු ඉර කපන්න එපා කියන්නේ එපා. ඩබල් ඉර කපන්න එපා කියන්නේ එපා. හරිද? එතකොට පාලමක් උඩ දිස්සර කරන්න එපා කියන්නේ එපා. ඒ ස්පීඩ් එක පන්නන්න එපා කියන්නේ එපා. ඒ එපා කියන දේවල් කරනකොට තමයි ඉතින් මේ ඔයාට හානියක් වෙන්න පුළුවන්. ප්‍රථමයෙන්ම ඊළඟට ඒක වෙන මිනිස්සෙක්ට හානියක් වෙන්න පුළුවන්. ඒක ඒ නිසා ඒකට දඩ මුදලක් තියෙනවා. ඒවට අපි අනුගත වෙන්න ඕන. ආයතනයකත් එහෙමයි. එතකොට Tamanට වැඩක් දුන්නාම ඒ වැඩේ හරියට කරන්න ඕන. සමහරක් අපි දැන් දන්නවා මිනිස්සු Tamanට වැඩක් දුන්නාම ඒ ගැන හිතන්නේ කීයටද යන්නේ, කීයටද ඉවර වෙන්නේ, ඉවර වෙච්ච වෙලාවෙම ගෙදර දුවන්නේ, එහෙම තමයි හිතන්නේ. ඉවර වෙච්ච වෙලාවෙම ගෙදර දුවන්න නෙමෙයි හිතන්න ඕන. Tamanට දීපු වැඩේ හරියට ඉවර කරන්න. දැන් අපි හිතමු මෙහෙම මිනිස්සෙක් බයික් එකක් හදන තැනක අපි ඒ කොල්ලෙක්ට හරි කාට හරි දෙනවා බයික් එක හදන්න. ඌ දැන් හවස 4-5 වෙද්දී දැන් මට දැන් ගෙදර යන්න ඕන කියලා බාගෙට බයික් එකේ එන දාලා දුන්නොත් එහෙම. ඒක පැදගෙන යන මිනිස්සයා පැදන් යද්දි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මෙයා වග කියන්නේ නෑ නේ ඒකට. ඇත්තට මෙයා වග කියන්න ඕන. එයා නිසානේ හානිය වෙන්නේ. හැබැයි ඒක යන්නේ මෙයාගේ පිටින් නෙමෙයි ආයතනෙ පිටින්. ඔය ආයතනේ යන්න එපා, ඕකේ බයික් හදන්න එපා කියලා යන්නේ. කියන්නේ ඔය ආයතනේ ඉන්න අර ගෝලයාගෙන් හදන්න එපා කියලා කියන්නේ. ඒ ආයතනයට යන්න එපා කියලා කියන්නේ. එතකොට ඒක ආයතනයට වෙන හානියක්. ඒ නිසා සේවකයෝ දැනගන්න ඕන ආයතනයට හානි නොකර තමන්ගේ කාර්ය නිවැරදිව අවසන් කරන්න පුරුදු වෙන්න ඕන. ඊළඟ තමයි ආරක්ෂිත පිළිවෙත් අනුගමනය. වැඩක් කරද්දී දන්නවා ඒකට අවශ්‍ය සේෆ්ටි ටූල්, සේෆ්ටි ඉක්විප්මන්ට්. දැන් ඒ වගේම දැන් අපි හිතමු මෙහෙම සේවකයෝ දෙන්නෙක් භාණ්ඩ හුවමාරු කරනවා. භාණ්ඩ හුවමාරු කරද්දී අපි හිතමු කැපෙන තියුණු ආයුධයක් හුවමාරු, පිහියක් හුවමාරු කරනවා කියලා. ආයතනයක කොහෙවත් ගහලා නැහැනේ පිහිය දෙද්දි මෙහෙම දෙන්න කියලා. හැබැයි ඔයා දැනගන්න ඕන පිහියක් තව කෙනෙක්ට දෙනවා නම් පිහියේ කැපෙන පැත්ත ඔයා අල්ලගෙන මිට පැත්ත එයාට දෙන්න. මොකද ඔයාට පැහැදිලිව අල්ල ගන්න පුළුවන්. අර ඊළඟට අල්ලන එක්කෙනාට කැපෙන පැත්තද මිටද එක සමහර කලකට හොයාගන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි එතන ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා දැනගන්න ඕන කැපෙන පැත්ත ඔයා කැපෙන්නේ නැති විදියට අල්ලගෙන එයාට පිහිය දෙන්න. එහෙම නැතු ඔයාගෙන් පිහිය ඉල්ලපුවම ආවෙම පිහිය යවනවා. කරපෝ යවනවා. එහෙම හරියන්නේ. එහෙනම් ඔයා දැනගන්න ඕන වැඩක් කරද්දී ආරක්ෂිත පිළිවෙත් අනුගමනය. දැන් අපි හිතමු වැඩක් කරන ගමන් එහා පැත්තෙන් යාළුවා කියන මචං අඩු මිටිය දීහන් කියලා. හරි. අඩු මිටිය දෙන්න කිව්වම අඩු මිටිය යවනවම බූමරාංග යවනවා වගේ යවනවා. එහෙම යවුවොත් එහෙම අර මිනිස්සයාගේ ඔළුව වැදලා මැරෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් අඩු මිටිය එයාට ඔයාගේ යකඩ අඩු මිටිය යකඩ කොටස ඔයා අල්ලගෙන මිට කොටස එයාට දෙන්න. අන්න ආරක්ෂිත පිළිවෙත් අනුගමනය. ඒවා කාගේ වැඩද? සේවකයන්ගේ වැඩ. ආයතනයේ වැඩ කරන සේවකයෝ මේ දේවල් කළ යුතුයි. දැන් මේවා කවුද කරන්න ඕන? ආයතනයේ හිමිකාරීත්වය කරන්න ඕන. ආයුධ උපකරණ දෙන්න ඕන. ආරක්ෂාකාරී වැඩබිමක් නිර්මාණය කරන්න ඕන. ආරක්ෂිත මෙවලම් දෙන්න ඕන.
සේවක අර්ථ සාධක මුදල් ගෙවන්න ඕන. හරි. નિયમિત වෙලාවට වැටොප් ගෙවන්න ඕන. ඕවා තමයි සේව්‍ය පක්ෂයේ වගකීම්. මේවා තමයි සේවක පක්ෂයේ වගකීම්. එහෙනම් අපි ඔය ටික පොඩි නෝට් එකක් දාගමු. මුලින්ම ලියාගමු සේව්‍ය පන්තියේ වගකීම් කියලා ලියාගන්න. සේව්‍ය පන්තියේ වගකීම්. සේව්‍ය පන්තියේ වගකීම් කියලා ලියාගන්න. සේව්‍ය පන්තියේ වගකීම්. හරි. හරි. සේව්‍ය පන්තියේ වගකීම්. මම මේකේ ටියුට් එකක් දාලා තියෙන්නේ. ටියුට් එක දාපුවම මම ටිකක් කළුයි. හරි. එනවද දන්නේ නැහැ මේ ඔයාටත් ටිකක් කළු ගතියක් තියෙයි. හරි. හරි. අපි පොඩ්ඩක් ලියාගමු සේව්‍ය පන්තියේ වගකීම් ගැන. හරි. පොඩ්ඩක් ලියාගමු. එකක් ලියාගන්න ආයුධ උපකරණ ලබා දීම. 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 කියන්නේ වැඩ කරන අයට අවශ්‍ය ආයුධ සහ උපකරණ ලබා දෙන්න ඕන. ආයුධ උපකරණ ලබා දීම. හරි. ආයුධ උපකරණ ලබා දීම. ඊළඟ එක ආරක්ෂක පැළඳුම් ලබා දීම. ඒ කියන්නේ දැන් වෙල්ඩින් වැඩට එන එක්කෙනෙක් ටැස් ආවරණය ගෙදරින් කියන්න බෑනේ. එයාට ඒ අවශ්‍ය දේවල් කර්මාන්ත ශාලාවෙන් අපි දෙන්න ඕන. හරි. එහෙනම් ආරක්ෂක පැළඳුම් ලබා දීම. 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 ඊළඟ එක සුපරීක්ෂණය සුපර්වයිස් කරන්න ඕන. ඒක කරන්න ඕන ආයතනයේ හිමිකාරී පාර්ශවය. සේවකයෝ හරියට වැඩ කරනවද කියලා සුපරීක්ෂණය කරන්න ඕන. හරි. සුපරීක්ෂණය. 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 ඊළඟ එක ආරක්ෂාකාරී වැඩ පරිසරයක් ගොඩනැගීම. 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 ඊළඟ එක සේවකයන්ට පුහුණුව ලබා දීම. 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 ඒක ආයතනයක වැඩක්. නමුත් ඉතින් ගොඩක් ආයතන ලබා දෙනවා අඩුයි පුහුණුව. නමුත් සමහරක් ආයතන ලබා දෙනවා. දැන් අපි හිතමු හමුදාව කියලා. හමුදාවට ඔයා ගියපුවම ඔයා කියනවා ඔයා මේ ගෙදර ගිහිල්ලා ස්නයිපරේ ප්‍රැක්ටිස් වෙලා එන්න අපි එතකොට ගන්න. එහෙම කියලා හරියනවා. මේ ගෙදර ගිහිල්ලා මල්ටි බැරල් ගන්න ප්‍රැක්ටිස් වෙලා එන්න. අපි ඊට පස්සේ ගන්න. එහෙම කියලා හරියනවා. හරියන්නේ නැහැ. ගෙදර යකෝ මල්ටි බැරල් ගහන්න. මොකේ හමුදා කැම්ප් එකක් වෙයි ගෙදර. හරිද? එතකොට මේ ඒවා ඒ උපකරණ දෙනවා වගේ මේ පුහුණුවක් දෙන්න ඕන. හරි. ඒක ආයතනයක වගකීම. හරි. පුහුණුව ලබා දීම. සේවකයන්ට පුහුණුව ලබා දීම. පැහැදිලිද? තව එකක් ඕනනම් ලිව්ව හැකි. සෞඛ්‍යයට හිතකර පරිසරයක් ගොඩනැගීම. 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 හිතකර පරිසරයක් ගොඩනැගීම. හරි. දැන් අපි සේව්‍ය පක්ෂයේ සේව්‍ය පැත්තේ වගකීම් ලිව්වා. හරි. සේවක පැත්තේ වගකීම් ලියමු. සේවක පැත්තේ වගකීම්. තම කාර්ය නිවැරදිව අවසන් කිරීම. ලියා ගන්න මාතෘකාව සේවක පක්ෂයේ වගකීම්. සේවක පක්ෂයේ වගකීම්. සේවක පක්ෂයේ වගකීම්. සේවක පක්ෂයේ වගකීම්. පළවෙනි එක තමයි සේවක පක්ෂයේ වගකීම තම කාර්ය නිවැරදිව අවසන් කිරීම. 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 ඊළඟ එක
ආරක්ෂිත පිළිවෙත් අනුගමනය. 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 අවසාන එක ආයතනික නීතීන්ට ගරු කිරීම. 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 හරි. දැන් අපි සේව්‍ය පැත්තේ වගකීම් ටිකකුයි සේවක පැත්තේ වගකීම් ටිකකුයි ලියලා තියෙනවා. හරි. දැන් අපි කතා කරා සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක වැඩ කරද්දී තියෙන වාසි කතා කරා. සේව්‍ය පන්තියේ වගකීම් කතා කරා. සේවක පන්තියේ වගකීම් කතා කරා. හරි. ඊළඟට අපි කතා කරනවා කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු. ප්‍රධාන මාතෘකාවල් ලියාගන්න. ප්‍රධාන කියන්නේ අනුමාතෘකාවක්. අනුමාතෘකාවල් ලියාගන්න. කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු. කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු. කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු. හරි. දැන් ඔයාලා යාළුවෝ විදිහට වැඩ කරද්දී අපි දන්නවා සමහරක් වැඩ කරද්දී යාළුවෝ ඔයාට එහෙන් ඉනෙන් කොචි කවනවා. එහෙම නැත්නම් අනවශ්‍ය උසුළු විසුළු කරනවා. දැන් අපි හිතමු ඔයා කැපෙන බ්ලේඩ් එකක් එක්ක වැඩ කරද්දී යාළුවෙක් ඇවිල්ලා කොචි කවලා ඔයා පොඩ්ඩක් එහෙම වෙනවා කියලා. සමහරක් වෙලාවට ඇඟිල්ලක් දෙකක් අතක් පයක් කපලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවක වැඩ කරද්දී අනවශ්‍ය උසුළු විසුළු කරන්නේ නැහැ. හරි. අනවශ්‍ය උසුළු විසුළු කරන්නේ නැහැ. ඉතින් යාළුවෝ ඉන්නවනේ සමහරක් කට්ටිය එහෙම කරන්නේ නැහැ. ඊළඟට කාර්යයට අදාළ ආරක්ෂිත මෙවලම් භාවිතයට උරු වීම. දැන් ඔයාලා සමහරක් වෙලාවට ඇණයක් ගහන්න මිටියක් නැති වුණාම ගලක් අරන් ගහනවා, යකඩ කෑල්ලක් අරන් ගහනවා. එහෙම ගහන්න එපා. එහෙම ගාද්දි අපි දන්නේ ඕක පැනලා හරි මොකක් හරි වෙලා ඔයාලට හානියක් වුණා. එහෙනම් වැඩක් කරද්දී මේ වැඩේට සුදුසු එක පාවිච්චි කරන්න. මම දන්නවා සමහරක් පිරිමි ළමයි ඇණයක් ගලවන්න ස්ක්‍රොප්පු නියනක් නැති වුණාම මේ මොකද්ද පිහියක් දාලත් ඇණ ගලවනවා. එහෙම වෙනවා. එහෙම කරන්නේ නැහැ. හරි එහෙම කරන්නේ නැහැ. ඒ වැඩේට ගැළපෙන එක පාවිච්චි කරන්න ඕන. සර් රෙකෝඩින් බලන්නේ කොහොමද? මම හිතන්නේ මයි ගයිඩ් වෙබ්සයිට් එකෙන් බලන්නත් පුළුවන් මේ එහෙම නැත්නම් ඒගොල්ලෝ වලට රෙකෝඩින් පේමන්ට් ගෲප් එකේ දානවා. හරි. පේමන්ට් ගෲප් එකේ දානවා. පහුගිය සතිවල ඒවත් දාලා ඇති. දැනට අපි කරේ දවස් අදත් එක්ක 5යිද කොහෙද? අදත් එක්ක 5යි මම හිතන්නේ. රෙකෝඩින්ස් එතකොට 5ක්නේ. 5ක් හෝ අදත් එක්ක 4ක් හෝ 5ක් මට හරියටම මතක නෑ. ඔව් කොහොම හරි අපි එහෙම හිතමුකෝ. එතකොට මේ එක මයි ගයිඩ් ගෲප් එකේ ඒගොල්ලෝ ස්ටාෆ් එකෙන් දානවා. හරි. මම මේ කළුවට පේන්නේ නේ. හරි කමන්නේ. එතකොට මේ කාර්යයට අදාළ ආරක්ෂිත මෙවලම් භාවිත කරන්න ඕන. මේ වැඩේට සුදුසු උපකරණේ පාවිච්චි කරන්න ඕන. අනතුරු සංඥා අඳුර ගන්න ඕන. අත දාන්න එපා නම් එපා. අල්ලන්න එපා නම් චුට්ටක්වත් එපා. සමහරක් උන් අල්ලන්න එපා කිව්වම අචුට්ටක් අල්ලලා බලන්න. චුට්ටක්වත් එපා. කරන්ට් එක වැදුනොත් චුට්ට වදින්නේ නැහැ. හොඳටම වදිනවා. ඒ නිසා චුට්ටක්වත් අල්ලන්න එපා. හරි ඒ වගේම කාර්මිකයින්ගේ පිරිසිදු බව. කාර්මිකයින්ගේ පිරිසිදු බව කියන්නේ ළමයි මේ කාර්මිකයෝ දත්ම දෙන එක නෙමෙයි. හරිද? එයාලා වැඩක් කරද්දී වැඩේ කරන පිළිවෙල තමයි මේ පිරිසිදු බව කියලා කියන්නේ. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමේදී ආරක්ෂිත උපාංග භාවිතය. කාර්යයට අදාළ ආරක්ෂිත ඇඳුම් පැළඳීම. වගකීමෙන් හා අවධානයෙන් යුතුව වැඩ කිරීම. මේවා තමයි අනතුරු අවම කර ගැනීම සඳහා කාර්මිකයින් පහත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත්. එහෙනම් කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු ලියාගමු. කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු ලියාගමු. ආරක්ෂක නීති රීති පිළිපැදීම. 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 නීති රීති පිළිපැදීම. හරි ආරක්ෂක නීති රීති පිළිපැදීම. දෙක අනවශ්‍ය උසුළු විසුළු නොකිරීම. 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 ඊළඟ එක අවධානයෙන් යුතුව කාර්යයේ නිරත වීම.
අවධානයෙන් යුතුව කාර්යයේ නිරත වීම. අවධානයෙන් යුතුව කාර්යයේ නිරත වීම. අවධානයෙන් යුතුව කාර්යයේ නිරත වීම. අවධානයෙන් යුතුව කාර්යයේ නිරත වීම. දැන් මම ඔයාට උගන්වද්දි මම මෙහෙම කරන්න. මම මෙහෙම කෝල් එකක් ගන්න ගා. ඔව් අරකද මේක ඔව් බබා කියන්න කීකේ එහෙම හිටියොත් එහෙම මම මේ දැන් කරන වැඩේ මට හරියට කරගන්න බැරුව යනවා. හරි. එහෙම කරොත් එහෙම. දැන් ඒ වගේ තමයි සමහරක් ගෑරේජ් බාස්ලා කන්නේ කොන්නේ. ඔව් කියන්නේ කියනවා මම මේ නේ තද කරන ගමන් ඉන්නේ ඔව්. ඒ වෙන එන තද කරන්නේ සමහරක් වෙලාවට ෆෝන් එක කනේ ගහගෙන. හරි. තේරුණාද? ඒකට වැඩක් කරද්දී මේ වැඩේට ફોකස් එක දෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයාලා පන්තියේ ඉගෙන ගද්දි දැන් සමහර ප්‍රිසිකල් පන්තිවල අපි දැකලා තියෙනවා කකුල් දෙක අස්සේ ඔහම ෆෝන් එක දාගෙන මම ඔබන මන්දියේ දැන් අපි දිහා බලනවා මොකද දැන් යටම බලාගෙන හිටියොත් කේස්නේ දැන් අපි උඩ ස්ටේජ් එකේදී පේනවා ඒත් අපි දන්නවා දැන් මූමි වැඩේ කරද්දි කොහොමද යන්නේ කියලා දන්නවා තමයි කකුල් දෙක අස්සේ මම කොටනවා ඊට පස්සේ මොකක් හරි ආදි ඔව් තේරුණා ඔළුවක් තනනවා බොරු දෙන්න ඉතනවා ඔම්බ සම්බෝල වෙන්නේ එතකොට උඩ ඉඳලා පේනවා මූමි කරන්නේ බොරුව කියලා එහෙම කරනවා එහෙම කරන්න එපා හරිද දැන් ඔයාලා ඔන්ලයින් එකේ ඉද්දි උනත් මේ වැඩේට මාර ફોකස් එකකින් කරන්න. එතකොට මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ ඔන්ලයින් කරා. හරි. මේකෙන් ගොඩ යන ළමයි ඕන තරම් ඉන්නවා. මේකෙන් තමයි වැඩි හරියක් ගොඩ යන්නේ. ෆිසිකල් ඇවිල්ලා ගොඩ යන ළමයිනුත් ඉන්නවා. ඔන්ලයින් ඇවිල්ලා ගොඩ යන ළමයිනුත් ඉන්නවා. මම කියන්නේ වැඩක් කරද්දී වැඩේ අවධානය කරන්න ඕනේ. එහෙනම් කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු තමයි කාර්ය අවධානයෙන් සහ අවධානයෙන් යුතුව ක්‍රියා කිරීම. හරි. අවධානයෙන් යුතුව ක්‍රියා කිරීම. ඊළඟ එක කාර්යයට උචිත උපකරණ භාවිතය. කාර්යයට උචිත උපකරණ භාවිතය. ගැළපෙන ආයුධ සහ උපකරණ පාවිච්චි කරන්න ඕන. කාර්යයට උචිත උපකරණ භාවිතය. කාර්යයට උචිත උපකරණ භාවිතය. කාර්යයට උචිත උපකරණ භාවිතය. ඊළඟ එක අදාළ කාර්යයෙන් පිට අවදානම් වැඩ නොකිරීම. 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 අවදානම් වැඩ නොකිරීම. අදාළ කාර්යයෙන් පිට අවදානම් වැඩ නොකිරීම. අවදානම් වැඩ නොකිරීම. අවදානම් වැඩ නොකිරීම. ඊළඟ එක අනතුරු සංඥා හඳුනා ගනිමින් 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 ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කිරීම. අනතුරු සංඥා හඳුනා ගනිමින් ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කිරීම. ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කිරීම. අනතුරු සංඥා හඳුනා ගනිමින් ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කිරීම. ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කිරීම. අනතුරු සංඥා හඳුනා ගනිමින් ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කිරීම. අවධානයෙන් යුතුව කටයුතු කිරීම. අවධානයෙන් යුතුව කටයුතු කිරීම. කටයුතු කිරීම. ඊළඟ එක කර්මාන්ත ශාලාවේ ඊළඟ එක කර්මාන්ත ශාලාවේ කාර්මිකයින්ගේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම. 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 කාර්මිකයින්ගේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම. කාර්මිකයින්ගේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම. හරි. ඔය වගේ දේවල් තමයි ඉතින් කර්මාන්ත ශාලාවක වැඩ කරද්දී අපි පිළිපැදිය යුතු වෙන්නේ. හරි. අපි පිළිපැදිය යුතු වෙන්නේ ඔය වගේ දේවල්. හරි. එතකොට අපි අපේ පාඩමේ පළවෙනි නිපුණතා මට්ටම ඉවරයි. හරි. පළවෙනි නිපුණතා මට්ටම ඉවරයි. දැන් තමයි පළවෙනි නිපුණතා මට්ටමේ අණු කොටස් 1 සහ 2 ඉවර කරේ. එතකොට මේ දැන් පටන් ගන්න යන්නේ පාඩමේ දෙවෙනි නිපුණතා මට්ටම උවදුරු හඳුනා ගැනීම කියන කොටස. හරි. උවදුරු හඳුනා ගැනීම කියන කොටස තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි. උවදුරු. හරි.
උවදුරු කියන නිපුණතා මට්ටම තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. දෙවෙනි නිපුණතා මට්ටම උවදුරු හඳුනාගෙන අවම කර ගැනීමට කටයුතු කරයි. ඒක වාට ටෙවුට් එකේ ලියලා තියෙනවා. නිපුණතා මට්ටම ලියන්න ඕනේ. ටෙවුට් එකේ තියෙනවා. මාතෘකා ටික විතරක් ලියාගෙන නෝට් එක ලියාගෙන යන්. ඊට පස්සේ ටෙවුට් එක ආවට පස්සේ ඒක ටෙවුට් එකේ නෝට් කරගන්න. ටෙවුට් එකේ ගොඩාක් නෝට් කරන්න දෙයක් නැහැ. වාට රූප සටහන නම් පැහැදිලිව දාලා තියෙනවා මම. හරි. හරි. එතකොට මේ උවදුරු ප්‍රධාන වශයෙන් අපි මේ කාණ්ඩ හතරක් ඔස්සේ කතා කරනවා. හරි. උවදුරු ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරක් ඔස්සේ කතා කරනවා. භෞතිකව වෙන්න පුළුවන් දේවල්. භෞතික. ඊට පස්සේ ජීව විද්‍යාත්මක. ඊට පස්සේ රසායනික. ඊට පස්සේ ශ්‍රම ආපදා කියලා අපි කියනවා. ශ්‍රම ආපදා. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක. හරි, මෙන්න මේ වගේ දේවල් අපි ගමුකෝ. හරි. ඔයාගේ අත කැපෙනවා, ඔයාගේ ලේ යනවා, ඔයාගේ අත කැඩෙනවා. අන්න ඒක ඔයාට භෞතිකව වෙන උවදුරක්. හරි. ඔයාට අත කැපෙනවා, අත තුවාල වෙනවා, මොකක් හරි අන්න ඒක අපිට ගන්න පුළුවන් භෞතික උවදුරක්. අපි හිතමු මෙහෙම. ඔයාට බල්ලෙක් කපනවා. ඔයාට නයික් දෂ්ට කරනවා. ඔයාගේ ඇඟට සුද්ධ ජීවියෙක් ඇතුල් වෙනවා. දැන් අපි හිතමු කොලරාව, අතිසාරය මොකක්ද? අන්න ඒක ජීව විද්‍යාත්මක උවදුරක්. හරි, ඒක ජීව විද්‍යාත්මක. ඊළඟට අපි හිතමු ඔයාට නොදැනුවත්ව විස රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වෙනවා. කෘමිනාශකයකට නිරාවරණය වෙනවා. ගෑස් එකකට නිරාවරණය වෙනවා. අන්න ඒක අපි ගන්නවා රසායනික උවදුරක්. ඊළඟට කවුරු හරි වාට බනිනවා. කවුරු හරි වාට මානසික පීඩනයක් ඇති කරනවා. අන්න ඒක අපි ගන්නවා මනෝවිද්‍යාත්මක උවදුරක්. ඒ වගේම කවුරු හරි කෙනෙක් එකම වෘත්තියේ දීර්ඝ කාලයක් වැඩ කරද්දී යාට එන රෝගී තත්ත්ව තියෙනවා. වැරදි ඉරියව් භාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්ව තියෙනවා. ඒවා අර වෘත්තිය නිසා ඇතිවන දේවල් අපි කියනවා ශ්‍රම ආපදා කියලා. එහෙනම් උවදුරු ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහකට ගන්න පුළුවන්. භෞතික උවදුරු, ජීව විද්‍යාත්මක, එහෙම නැත්නම් අපි කියනවා ජෛවීය උවදුරු කියලා. මේක ජෛවීය උවදුරු කියලා කියනවා. ජෛවීය උවදුරු කියලා කියනවා. ජෛවීය උවදුරු කියලා කියනවා. ඊළඟට රසායනික උවදුරු, ඊළඟට මනෝවිද්‍යාත්මක සහ ශ්‍රමාපද. ඔය විදිහට අපිට පුළුවන් උවදුරු ප්‍රධාන කාණ්ඩ පහක් ඔස්සේ කතා කරන්න. පැහැදිලිද? ඔයාගේ අත කැපෙනවා නම්, ඔයාට තුවාලයක් වෙනවා නම්, ඔයාගේ අතක් කැඩෙනවා නම්, ඔයාගේ අතක් තැලෙනවා නම්, ඔයාට ඒ වගේ භෞතික ඇති වෙන දෙයකට අපි කියනවා භෞතික උවදුරක්. ඔයා පිලිස්සීමක් වෙන්න පුළුවන්. ආන් ඒකට අපි කියනවා භෞතික උවදුරක්. ඔයා සත්ත්ව දර්ශනයකට ලක් වෙනවා. සත්ත්ව සපාකෑමකට ලක් වෙනවා. ශුද්ධ ජීවියෙක් ශරීරගත වෙනවා. අන්න ඒක අපිට ගන්න පුළුවන් ජෛවීය උවදුරක් විදියට. ඊට පස්සේ ඔයා විෂ වාතයකට නිරාවරණය වෙනවා. එහෙම නැත්නම් විෂ රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වෙනවා. අන්න ඒක අපිට ගන්න පුළුවන් රසායනික උවදුර විදියට. ඊට පස්සේ වැරදි ඉරියව් එකම වෘත්තිය භාවිත කරද්දී කාලයක් යද්දී ලෙඩ රෝග හැදෙනවා. අපි හිතමු කවුරු හරි දීර්ඝ කාලයක් නැවීගෙන රස්සාවක් කරද්දී යාට තුනටි අමාරු හැදෙනවා. කවුරු හරි කෙනෙක් හිටගෙනම රස්සාව කරද්දී යාට දනිස් අමාරු හැදෙනවා. හරි, ඔය වගේ රෝගී තත්ත්ව. අන්න ඒවා ශ්‍රම ආපදා ගණයට ගන්නවා. ඊට පස්සේ කවුරු හරි බනිනවා, කවුරු හරි පීඩනයකට ලක් කරනවා. අන්න ඒවා අපිට ගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක උවදුරු කියලා. එහෙනම් උවදුරු ප්‍රධාන පහයි: භෞතික උවදුරු, ජෛවීය උවදුරු, රසායනික උවදුරු, මනෝවිද්‍යාත්මක උවදුරු සහ ශ්‍රම ආපදා. හරි, මොනවද උවදුරු පහ? මාත් එක්කම කියන්න, ගෙදර අයටත් ඇහෙන්න. භෞතික උවදුරු, ජෛවීය උවදුරු, රසායනික උවදුරු, මනෝවිද්‍යාත්මක උවදුරු, ශ්‍රම ආපදා. හරි, ශ්‍රම ආපදා. පැහැදිලිද? තේරුණාද? කොයි එක තේරුණා කට්ටිය? තේරුණාද? වැඩේ ලස්සනට තේරුණාද? මේ වැඩේ උවදුරු පහ ලස්සනට තේරුණාද? දැන් උවදුරක් කිව්වොත් අඳුර ගන්න පුළුවන්ද? මම මෙහෙම කියන්න. හරි, මම මෙහෙම කියනවා. මම ගාව ඉන්න ළමයෙක්ට මම දිගටම බැන්නොත් එයාට ඇති වෙන්න පුළුවන් උවදුරු තත්ත්වය මොකද්ද? මංගාව ඉගෙන ගන්න ළමයෙක්ට
එක දිගට මං ඒ ළමයාවම ફોકસ කරගෙන බනිනවා. හැමදාම බනිනවා. එහෙම බැන්නොත් එයාට ඇති වෙන්න පුළුවන් උවදුරු తত্ত্বය මොකද්ද කියන්න බලන්න. කියන්න. කමෙන්ට් දාන්න. දැන් මං කට්ටියන්ගෙන් ප්‍රශ්න අහනවා. හරි. දැන් මං ප්‍රශ්න අහනවා ඔයා දාන්න ඕන. හරි. මොකද්ද එයාට ඇති වෙන්න පුළුවන් උවදුරු తত্ত্বය හැමෝම දාන්න. ඉක්මනට හැමෝම දාන්න. දැන් මේකේ ඉන්නවා සයන් ප්‍රමාණය දාන්න හැමෝම හරි නියමයි. කට්ටිය දාගෙන යනවා නියමයි. ඔය දාන්න අනිත් අයත් දාන්න. තේරුණා නම් දාන්න ඕන වැඩි. හරි තේරුණා නම් දාන්න ඕන. හරි. එහෙනම් උත්තරේ තමයි මනෝවිද්‍යාත්මක උදුරු. හරි. මම ගාව ඉගෙන ගන්න ළමයෙක්ට මට දැඩිසේ කෝප වෙලා මට දැඩිසේ කේන්ති ගිහිල්ලා මම යාට ගැහීම නිසා මම යාට අපි හිතමු කනට ගහලා කන පුපුරනවා මොකද්ද උවදුර මම යාට මට තරහ ගිහිල්ලා මං යාගේ කනට ගහලා එයාගේ කන පුපුරනවා මොකද්ද ඇති වෙන්න පුළුවන් උවදුරු තත්ත්වය අන්න හරි භෞතික උවදුරු හරි භෞතික උවදුරු පැහැදිලිද භෞතික උවදුරු ඊට පස්සේ මම අද බස් එකේ යනකොට මම දකිනවා අහිංසක පිරිමි ළමයෙක්ව යක්ෂණියක් වගේ කෙල්ලෙක් හපනවා. අර කොල්ලට ඇති වෙන උවදුරු තත්ත්වය මොකද්ද? අහිංසක කොල්ලෙක්ව යක්ෂණියක් වගේ කෙල්ලෙක් හපනවා. මොකද්ද උවදුරු තත්ත්වය? අර කොල්ලා ලක් වෙලා තියෙන උවදුරු තත්ත්වය මොකද්ද? අහිංසක කොල්ලෙක්ව හපනවා. මොකද්ද උවදුරු තත්ත්වය? ජෛවීය උවදුරුනේ ජෛවීය උවදුරු. දැන් ඔයාලා බස් එකේ එහෙම යනකොට එහෙම දෙයක් දැක්කොත් වැඩි බලන්න එපා. ජෛවීය උදුර අනේ අහිංසක කොල්ලෙක් ජෛවීය උදුරක් දකින්නවා කියලා. හරි. ජෛවීය උදුරකට ලක් වෙනවා කියලා අහක බලාගන්න ෂේප් එකේ. පැහැදිලිද? සත්ත්ව සපාකෑමක්. ඒ කියන්නේ අපි බල්ලෙක් සත්ත්ව සපාකෑමක් කිව්වම ඉතින් කවුරු හරි බල්ලෙක් හපන එකක් වෙන්න පුළුවන්. දැන් ඔයා අහන්න එපා සර්. බල්ලා හපලා පූසා හපන එක මොකටද කියලා. මේ පූසත් ඉතින් ඒකටම තමයි. බල්ලා හැපුවත්, පූසා හැපුවත්, කොටියා හැපුවත්, මොකා හැපුවත් ඒක ජෛවීය උදුරක්ම තමයි. දෂ්ට කරනවා. හරි. ඊට පස්සේ දෂ්ට කරනවා. ඒ දෂ්ට කරන එකත් අපි ගන්නෙ ජෛවීය උදුරක් ගණයට. දැන් එක්කෙනෙක් අහලා තියෙනවා මතු පිට හැපුම් පාර භෞතික නේද? භෞතික තුවාලයක් ඇති වෙන බව ඇත්ත. නමුත් ඒක ගන්නේ ජෛවීය උදුරක් ගණයට. මොකද ඒක ඇති උනේ මේ ජෛවීය සාධකයක් නිසානේ. ඒ ජෛවීය සාධකයක් නිසා තමයි ඇති වෙන්නේ. හරි. ඒ ජෛවීය සාධකයක් නිසා නම් ඇති වෙන්නේ ඒක ගන්නේ ජෛවීය උදුරකට. දැන් මම දන්නවා කවුරු හරි හැපුවොත් ඒක මතු පිට තුවාල වෙනවා. තුවාල වුණාම ඒක භෞතික තුවාලයක් තමයි. නමුත් ඒ තුවාලය ඇති උනේ කවුරු නිසාද? ජෛවීය සාධකයක් නිසා. හරි. එතකොට ඒක ගන්නේ ජෛවීය උදුරක් ගණයෙන්. ඊට පස්සේ ඔයාට ආරංචි වෙනා අල්ලපු ගෙදර අක්කා කෙනෙක් මැහිතෙල් බීලා හොස්පිටල් ගෙනහිල්ලා. මැහිතෙල් කියන්නේ ওই කෘමිනාශක වගේ එකක්. මොන જાතිය උදුරක්ද ඒක? මොන જાතිය එකක්ද? අල්ලපු ගෙදර අක්කා කෘමිනාශක බෝතලයක් බීලා හොස්පිටල් රෝහල් ගත කරලා තියෙනවා. ඒක මොන જાතිය එකක්ද? ඔය කමෙන්ට් දාන්න ඉක්මනට. මොන જાතිය උදුරක්ද ඒක? රසායනික උදුරක්. හරි ඒක රසායනික උදුරක්. ඊට පස්සේ ඔයාලගේ තාත්තා අම්මට කියන්න මේසන් වැඩ කරන තාත්තෙක්ට නිතර හැදෙන රෝගී තත්ත්වය මොකද්ද? හැදෙන්න පුළුවන් රෝගී තත්ත්ව කීපයක් කියන්න බලන්න. මම මේ ඔයාලගේ අදහස් ගන්න. මම ඊට පස්සේ කියන්න. මේසන් දැන් මේක අහලා තිබ්බා. මේක පාස් පේපර් එක අහලා තිබ්බා. වෘත්තීන් කීපයක් දීලා ඒ වෘත්තීන් වලට සුඛෝපභෝගී ආපදා. සුඛෝපභෝගී ආපදා කියලා කියන්නේ මේ සැප ලෙඩ නෙමෙයි. නිතර හැදෙන්න පුළුවන් ලෙඩ. එහෙනම් මට කියන්න මේසන් වැඩ කරන තාත්තෙක්ට නිතර හැදෙන්න පුළුවන් ලෙඩක්. එහෙම නැත්නම් රෝගී තත්ත්වයක් කියන්න. ඔය කියන්න බලන්න ඉක්මනට කියන්න. මේසන් වැඩ කරන තාත්තෙක්ට නිතර හැදෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. හරි. මේසන් වැඩ කරන තාත්තෙක්ට නිතර හැදෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් කියන්නේ. ලෙඩක් මං අහන්නේ කවුරු හරි තාත්තෙක් මේසන් වැඩ කරනවා නම් එයාට නිතර හැදෙන්න පුළුවන් ලෙඩක්. එහෙම නැත්නම් අමාරුවක්. එක්කෙනෙක් දාලා තියෙනවා කැස්ස කියලා. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රෝග ඇති වෙනවා. අන්න හරි. කොන්දේ අමාරුව, තුනටි අමාරුයි කියලා කියන්නේ. හරි. එතකොටම මේ ඇත්තරම
මේ අපේ කොන්දේ අමාරුව තමයි ඔය මේසන් වැඩ කරන තාත්තලා ගොඩකට තියෙන්නේ. ඇයි ඒගොල්ලන්ට වෙන්නේ? බදාම ගන්න නැවෙනවා, කෙලින් වෙනවා, ආයෙ බැම්ම බැඳ යනවා. ආයෙ බදාම ගන්න නැවෙනවා, ආයෙ කෙලින් වෙනවා, ආයෙ නැවෙනවා, ආයෙ කෙලින් වෙනවා. මේක ඉතින් දැන් උඹලා නම් එක්සර්සයිස් කරන්නේ ඔය පොඩි වෙලාවයි. තාත්තා අවුරුදු ගාණක් එකම ජොබ් එක කරද්දි උඹලා ජිම් ගියා කියලා මුළු දවසම ජිම් එකේ නෙවෙයි ඉන්නවද? නෑනේ. හැබැයි තාත්තා වැඩට ගියපුවාම දවසම එය ක්‍රියාවලිය. එතකොට එයා දවසකට 100 පාරක් නැවුණා. දවසකට 100 පාරයි. අපි හිතමු එයා මාසෙට දවස් 20ක් වැඩ කරා කියලා. මාසෙට දවස් 20ක් වැඩ කරා. එතකොට මාසෙට එයා 2000 වතාවක් නැවෙනවා. නැවෙනවා කෙලින් වෙනවා. අපි හිතමු මෙයා අවුරුද්දට මාස 10ක් වැඩ කරා කියලා. 20000 වතාවක් අවුරුද්දකට නැවිලා කෙලින් වෙලා තියෙනවා. අපි හිතමු මෙයා මේ විදියට අවුරුදු 10ක් සිමෙන්ති වැඩ කරා කියලා. බාස් වැඩේ. එතකොට මෙයා 2 ලක්ෂ වාරයක් කොන්දවම නැවිලා කෙලුම් කරලා තියෙනවා. හරි. හිතන්නකෝ මේ මිනිස්යාගේ කොන්ද කොහොමට ගෙවෙනවද? කොහොමට අමාරු වෙද්ද කියලා. හරි. අන්න ඒවට අපි කියනවා එක එක වෘත්තියේ තියෙනවා සුඛෝපභෝගී ආපදා. එතකොට මේසන් වැඩ කරන කෙනෙක්ට සුඛෝපභෝගී ආපදාව තමයි කොන්දේ අමාරුව. වෙල්ඩින් වැඩ කරන කෙනෙක්ට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සහ ඇස් මේ කියන්නේ දුෂ්‍යාබාධිත ඒ කියන්නේ දුෂ්‍ය පෙනීම අඩු වෙන එක. එහෙම නැත්නම් මේ ඇස් ආශ්‍රිත රෝග තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. හරි. ඊට පස්සේ ගාමන්ට් එක මහාන අම්මා කෙනෙක්ට එයාටත් ඇති වෙන්න පුළුවන් හිටගෙන මහාන තැනක් නම් ධනිස් අමාරුව. ඉඳගෙන මහාන තැනක් නම් කොන්දේ අමාරුව. ඔය දෙක. හරිද? හිටගෙන මහාන තැනුත් තියෙනවා ඉඳගෙන මහාන තැනුත් තියෙනවා. හිටගෙන මහාන තැනක් නම් ධනිස් අමාරුව හැදෙනවා. ඉඳගෙන මහාන තැනක් නම් කොන්දේ අමාරුව හැදෙනවා. බලන්න මේ මිනිස්සු සල්ලි හොයන්න මොනතරම් කට්ටක් කනවද කියලා නේ. මොනතරම් දුකක් විඳිනවද? දැන් ඔයාට අර මම මේ කියපු පොයින්ට් එක ගන්නකො. දවසකට තාත්තා 100 වතාවකට වඩා නැවෙනවා කෙලින් වෙනවා ඇතිනේ. අපි දවසට 100 ගානේ හිතුවා. මේ මිනිස්සයා අවුරුදු 10ක් මේසන් වැඩ කරොත් එහෙම මේ මිනිස්සයාගේ කොන්ද 2 ලක්ෂ වතාවක් නැවිලා කෙලින් වෙලා. 2 ලක්ෂ වතාවක්. 2 ලක්ෂ වතාවක් කියද්දි හිතහංකො බං. ඔය උඹලා ගාව තියෙන ස්විච් එකක් වුණා. ඕක දාන්න පුළුවන් 50000ක් ලක්ෂයක් විතර තමයි ස්විච් එක ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවත් කඩලා යනවා. ඉතින් මේ මිනිස්සයා 2 ලක්ෂ වාරයක් නැවිලා කෙලින් වෙද්දි මේ කොන්ද ඉතුරු වෙයිද? ඒ නිසා මේ මම කියන්නේ දෙමෝපියුන්ගේ සල්ලි වලට ඒවා ඉගෙන ගන්න ඒවට මේ මාර සාධාරණයක් කරන්න සමහරක් සාධක මෙන්න මේ වගේ හරි සංකීර්ණයි පොතේ. අම්මලා තාත්තලා සල්ලි හොයන සමහරක් සාධක මේ වගේ සංකීර්ණයි. හරි. සංකීර්ණ රැකියාව. මම මේ උදාහරණයකට මේසන් රැකියාව ගත්තා. මීට වඩා තව අමාරු රැකියාවක් තවත් තියෙනවා. තවත් තියෙනවා. තේරුම් ගන්න. හරි. උවදුරු ගැනනේ අපි කතා කර කර හිටියේ. දැන් මම ඔයාලට උවදුරු පහ ලස්සනට පැහැදිලි කරා. එතකොට ශ්‍රමාපදාවක් කියලා කියන්නේ යම් කිසි වෘත්තියක දීර්ඝකාලීනව නිරත වෙද්දී ඒ ආශ්‍රිතව ඇදෙන්න පුළුවන් තත්ත්වයක්. හරි. හරි. එහෙනම් දැන් මුලින්ම අපි උවදුරක් යනු කියලා ලියාගමු. මාතෘකාවක් ලියාගන්න උවදුරක් යනු කියලා. උවදුරක් යනු කියලා ලියාගන්න. උවදුරක් යනු ශාරීරික තුවාලයක්. උවදුරක් යනු ශාරීරික තුවාලයක්. උවදුරක් යනු ශාරීරික තුවාලයක්. රෝගී තත්ත්වයක්. ශාරීරික තුවාලයක් රෝගී තත්ත්වයක්. ශාරීරික තුවාලයක් රෝගී තත්ත්වයක්. ශාරීරික තුවාලයක් රෝගී තත්ත්වයක්. දේපල හානියක් හෝ පරිසර හානියක් ඇති කරවිය හැකි. 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 යම් ශක්තියක් දේපල හානියක් හෝ පරිසර හානියක් ඇති කරවිය හැකි යම් ශක්තියක් ද්‍රව්‍යයක් හෝ පරිසර තත්ත්වයක් යම් ශක්තියක් ද්‍රව්‍යයක් හෝ පරිසර තත්ත්වයක් යම් ශක්තියක් ද්‍රව්‍යයක් හෝ පරිසර තත්ත්වයක් ද්‍රව්‍යයක් හෝ පරිසර තත්ත්වයක් ද්‍රව්‍යයක් හෝ පරිසර තත්ත්වයක් උවදුරක් ලෙස හඳුන්වයි.
හරි නේද? හරි මේ පොඩ්ඩක් මීටින් එක මම හිතන්නේ මොකක් හරි නෙට්වර්ක් ප්‍රශ්නයක් ආවා ෆයිබර් ලයින් එකේ මේ. ඒකත් එක්ක මම හිතන්නේ ආපහු හරි ගියා වැඩේ. හරිනේ. හරි. අපි කතා කර හිටියේ උවදුරක් කියන එක ගැන. උවදුරක් කියන්නේ ළමයි උවදුරකදී අපිට ශාරීරික තුවාලයක් වෙන්නත් පුළුවන්. රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. දේපල හානියක් හෝ පරිසර හානියක් ඇති කරවිය හැකි යම් ශක්තියක්, ද්‍රව්‍යයක් හෝ පරිසර තත්වයක් අපි කියන උවදුරක් කියලා. දැන් අපි කියන්නේ ඩෙන්ගු උවදුර. ඒක රෝගී තත්වයක් නේ. ඩෙන්ගු කියන්නේ තුවාලයක් නෙමෙයි. ඒක රෝගී තත්වයක්. හරි. එහෙනම් උවදුරක් කියන්නේ තුවාලයක් වෙන්නත් පුළුවන්. හරි උවදුරකද තුවාලයක් වෙනවා. දැන් අපි හිතමු මෙහෙම ගම් වතුර උවදුර. ගම් වතුර උවදුරේදී ගහන් ගිහලා තුවාලයක් වෙන්න බෑද? මැරෙන්න බෑද? පුළුවන්. ඩෙන්ගු වලදී ලෙඩක් ඇදෙන්න බෑද? පුළුවන් නේ. ගම් වතුරේදී දේපල හානියක් වෙන්න බෑද? පුළුවන් නේ. ගම් වතුරේදී පරිසර හානියක් වෙන්න බෑද? පුළුවන් නේ. එහෙනම් උවදුරක් කියන්නේ ශාරීරික තුවාලයක් වෙන්න පුළුවන්. රෝගී තත්වයක් වෙන්න පුළුවන්. දේපල හානියක් හෝ පරිසර හානියක් ඇති කරවිය හැකි යම් ශක්තියක් ද්‍රව්‍යයක් හෝ පරිසර තත්වයකට අපි කියනවා උවදුරක් කියලා. යම් ශක්තියක් ද්‍රව්‍යයක් හෝ පරිසර තත්වයකට අපි කියනවා උවදුරක් කියලා. ඊළඟ මාතෘකාව ලියා ගන්න උවදුරු වර්ගීකරණය කියලා. උවදුරු වර්ගීකරණය. උවදුරු වර්ගීකරණය. උවදුරු වර්ගීකරණය. උවදුරු වර්ගීකරණය. උවදුරු වර්ගීකරණය. පළවෙනි එක අංක 1 උවදුරු වර්ගීකරණයේ අංක 1 භෞතික උවදුරු. අංක 1 භෞතික උවදුරු. උවදුරු වර්ගීකරණයේ අංක 1 භෞතික උවදුරු. භෞතික උවදුරු. භෞතික උවදුරු. භෞතික උවදුරු. අංක 1 භෞතික උවදුරු. භෞතික උවදුරු. භෞතික උවදුරු. උදාහරණයක් ඕනනම් උදාහරණ කියලා ලියා ගන්න. අස්ථි බිඳීම්, අස්ථි බිඳීම්, අස්ථි බිඳීම්, අස්ථි බිඳීම්, තුවාල වීම, අස්ථි බිඳීම්, තුවාල වීම, අස්ථි බිඳීම්, තුවාල වීම, අස්ථි බිඳීම්, තුවාල වීම, තුවාල වීම, තුවාල වීම, පිලිස්සීම්, 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 හරි තැලීම්, 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 තැලීම් ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන් භෞතික උවදුරු ගණයට. හරි. ඊළඟට ලියා ගන්න ජෛවීය උවදුරු. ජෛවීය උවදුරු. ජෛවීය උවදුරු. හරි. දෙවෙනි උවදුරු වර්ගයේ ජෛවීය උවදුරු. ජෛවීය උවදුරු. මට කියන්න බලන්න දැන් ටියුෂන් සර් කෙනෙක්ට කාලයක් යද්දී ඇති වෙන්න පුළුවන් උවදුරු තත්ත්ව දෙක. ඒ කියන්නේ එන්න පුළුවන් සුකොබ්බෝගේ ආපදා දෙයක් කියන්න බලන්න. අපිට ගුරුවරයෙක්ට අන්න හරි උගුරේ ආබාධ වෙනවා. කාලයක් යද්දි මේ සොරතන්තු එහෙම ගෙවිලා දැන් අපි කතා කරනවා වැඩේනේ. දැන් මොකෑ උගන්වනවා කියලා හද්ද නැතු ඉන්න බොම්බක භූතා වගේ. ඒකට කියවන්නම තමයි තියෙන්නේ. කියවනවා කියන්නේ මොකද්ද? සොරතන්තු වලට නිදහසක් නැහැ ඉතින්. මේ සොරතන්තු ඉතින් කම්පණය වෙනවා. දැන් මේ කතා කරද්දිත් කම්පණය වෙනවා හොගාලා. ඉතින් අපිට කාලයක් යද්දි සොරතන්තු වල මේ ශබ්දය හරියට එන්නේ නැතුව යනවා. හරි. සමහරුන්ට කතා කරන්නම් බැරුව යනවා. චෝක් වලින් කරපු ගුරුවරුන්ට සොසන ආබාධ ඇති වෙනවා. ධනිස් ආබාධ ඇති වෙනවා. ඒ වගේ දේවල් තමයි. මම නිකන් එව්වේ. හරි. ඒ නිසා මම ටිකක් අර උගන්නද්දි වතුර ටිකක් බොනවා. එතකොට පොඩ්ඩක් අර සොර තන්තු වලට පොඩි සහනයක් ලැබෙනවා. පොඩි රිලැක්ස් එකක්. හරි. එතකොට ජෛවීය උවදුරු සත්ත්ව සපාකයන් උදාහරණ ලියා ගන්න සත්ත්ව සපාකයන්. ජෛවීය උවදුරු වලට උදාහරණ සත්ත්ව සපාකයන්. සත්ත්ව සපාකයන්. සත්ත්ව සපාකයන්. සත්ත්ව දෂ්ටන වලට ලක්වීම. සත්ත්ව සපාකයන්. සත්ත්ව දෂ්ටන වලට ලක්වීම. 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 දෂ්ටන වලට ලක්වීම. ඊට පස්සේ ශුද්ධ ජීවීන් ශරීරගත වීම. 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 ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන්
මේ ජෛවීය උවදුරු ගණයට. ඊළඟට ඊළඟ උවදුර රසායනික උවදුරු. රසායනික උවදුරු. රසායනික උවදුරු. රසායනික උවදුරු. හරි. රසායනික උවදුරු. රසායනික උවදුරු වලට අපිට ගන්න පුළුවන්. හරි රසායනික උවදුරු වලට අපිට ගන්න පුළුවන් විෂ වායුන් ආග්‍රහණය වීම. 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 ඔය අනවශ්‍ය ගෑස් වර්ගයේම ගියපුවාම මැරෙනවා. ඔයාලා දන්නවද මේ ඔය සමහරක් ලිං වලට එහෙම බැස්සාම මිනිස්සු මැරෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ලිඳකට බහින්න කලින් වැඩක් කරන්න ඕන. මොකක්ද දන්නවද වැඩේ? ලිඳකට බහින්න කලින් ළමයි අපි සාමාන්‍යයෙන් කරනවා මේ ගිනි දැල්වපු දෙයක් ලිඳ ඇතුළට යවන්න ඕන. හරි. ඔයා දන්නවා ගින්නක් ඇති වෙන්න සාධකයක් ඕන. ඔක්සිජන් ඕන. ලිඳට යනකොට ඔක්සිජන් පතුලට යනකොට නැති වුණොත් ගිනි දැල්ල මොනවා වෙනවද? පොචට් එකට දාන්න. ගිනි පන්දමක් අපි දැන් ලිඳට හිමීට නූලක හරි ගැටව ගහලා දානවා. යනකොට ඔක්සිජන් නැති වුණොත් ගිනි පන්දම මොනවා වෙයිද? කියන් ඔක්සිජන් නැති වුණොත් ගිනි පන්දම මොනවා වෙයිද? ඔව් කමෙන්ට් එකක් දාන්න. ගිනි පන්දම මොනවා වෙයිද? ගිනි පන්දම නිවෙනවා. ගිනි පන්දම නිවෙනවා. හරි. නිවෙනවා නම් ඔයා ඒ ලින්දට බහිනවද? නෑ. ඔක්සිජන් නැත්ැනකට යන්න පිස්සුවේ. ඒ නිසා ගිනි පන්දම නිවෙනවා නම් ඔයා එතනට යන්නේ නෑ. එහෙනම් ඔන්න ඔයාලගේ ගෙවල් වලත් ලින්දක් එහෙම සුද්ධ කරද්දි කවුරු හරි බහින්න ඉන්නවා නම් මම මේ කියපු වැඩේ කරන්න. මේක මාර වටින වැඩක්. සමහරක් ඔය කියන දැනුම නැති නිසා පුතේ ජීවිත එක තැන ජීවිත දෙක තුන නැති වෙච්ච අවස්ථා තියෙනවා. මම දන්න මෑත කාලේ يعني මට මතක අවදියේ සිදුවීමක් එක මිනිහෙක් ලිඳක් සුද්ධ කරන්න බැස්සා. ඒ මිනිහයා වැටුණා. එයාව ගන්න තව එක්කෙනෙක් බැස්සා. එයාත් වැටුණා. එයාව ගන්න ඒ දිනව ගන්න තව එක්කෙනෙක් වැටුණා. බැස්සා. එයාත් වැටුණා. තුන් දෙනෙක් එකම ලිඳ ඇතුලේ නැති වුණා. හරි තුන් දෙනෙක් එකම ලිඳ ඇතුලේ නැති වුණා. ඊට පස්සේ ඒ තුන් දෙනාව ගන්න කවුරුත් හිටපු අනිත් අය බැස්සේ නැහැ. ඒකට මම හිතන්නේ ආරක්ෂක බටේනේ කියන ගිනි නිවන අය වගේ කට්ටිය තමයි ඔකට සම්බන්ධ වෙන්නේ. يعني මුදා ගැනීම කන්න වගේ කට්ටිය. ඒගොල්ලෝ ඊට පස්සේ ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරලා ඒ ලින්දට බහැලා ඒ තුන් දෙනාව ගත්තා. ඉතින් මිනි තුන ගත්තා. ඉතින් ඇත්තටම මැරිලා. ඒකට හේතුව තමයි පුතේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නැමැති වීමත් විෂ වායුන් ආග්‍රහණය වීමත්. ඔයාට මතක නම් පහුගිය කාලේ අපි පෙට්‍රල් පෝලිම් මනම් පෝලිම් වල හිටියා. ඕකෙදි කට්ටිය පෙට්‍රල් නම් ගෙදර ගෙනලා ටැංකිය වල ගබඩා කරා. සමහරක් පොඩි ළමයි සහ වැඩිහිටියන් මේ පෙට්‍රල් ටැංකි වගේ දේවල් වල අර මූඩි අරිද්දි ඒ පෙට්‍රල් ආග්‍රහණය වෙලා ඒ සැරට මැරුණා පුතේ පහුගිය අවුරුදු වල. ඔයගේ අම්මා තාත්තෙන් අහන්න ඔය සිදුවේ. සා හරි පරිස්සමෙන් ඔය විෂ වාතයක් ආග්‍රහණය වුණොත් ක්ෂණික මරණයක් වෙනවා. එහෙනම් රසායනික උදුරකට එක්සැම්පල් එකක් තමයි පුතේ විෂ වායු ආග්‍රහණය. විෂ වායු ආග්‍රහණය. දෙවෙනි තව එක්සැම්පල් එකක් ලියා ගන්න. රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම. 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 ශරීරගත වීම. හරි. හරි. රසායනික උදුරු වලට එක්සැම්පල්ස් දෙකක් ලිව්වා. ඊළඟට අපි ලියනවා මනෝවිද්‍යාත්මක උදුරු. හරි. මනෝවිද්‍යාත්මක උදුරු. මනෝවිද්‍යාත්මක උදුරු. හරි. මනෝවිද්‍යාත්මක උදුරක් තමයි පුතේ මේ සමහරක් අයට තියෙන මානසික ආතතිය තියෙන්නේ. හරි. ඔය ડિප්‍රෙෂන් කියලා අපි කියන්නේ. ඒක පුතේ මනෝවිද්‍යාත්මක උදුරක්. දැන් අපි ඒ වගේ කෙනෙක්ට වාගේ යාළුවෙක් ඉන්නවනම් සමහරක් වෙලාවට එයා කාලයත් එක්ක පොඩි වෙනසක් වෙලා. එයා වැඩි කතා බහ කරන්නේ නැහැ. ඔයා වාස්ත්‍රයට එන්නේ නැහැ. එයා නිකන් අර කිසිම ආතල් වැඩකට සම්බන්ධ වෙන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම වෙනසක් ඇති වෙනවා. නිකන් කලකිරිච්ච ස්වභාවයක් සහ කල්පනා කරන ස්වභාවයක් නිතර තියෙනවා නම් සහ අර තනියෙන් එන්න උත්සාහ කරනවා වගේ ගතියක් තියෙනවා නම් ඒ වගේ යාළුවෙක්ව අපි කොන් කරන්න හොඳත් නැහැ. ඒ වගේ යාළුවෙක්ට අපි ඇහුම්කන් නොදී ඉන්න හොඳත් නැහැ. අපි ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්න ඕන. ඒගොල්ලෝ කතා කරන අඩුයි. අපි බලෙන් ගිහිල්ලා කතා කරවල ඇහුම්කන් දෙන්න ඕන. එහෙම තමයි යාළුවගේ පීඩනය නිදහස් කරන්න ඕන සහ ඉතින් වෛද්‍යමය ප්‍රතිකාර ගන්න ඕන. ඕකට ඉතින් ගොඩක් නර මනෝවිද්‍යාත්මක මානසික ආතතිය තමයි ඔක හදන්න ඕන.
ඉතින් එහෙම මිනිස්සුත් ඉන්නවා. ඒව අපි ගන්නෙ මනෝවිද්‍යාත්මක උදුරු ගණයට. ડિප්‍රෙෂන් වගේ මානසික ආතතිය, මානසික අවපීඩනය. හරි. ඔය වගේ දේවල්. හරි. එහෙනම් මානසික ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක උදුරු ගණයට එක්සැම්පල් එකක් ලියා ගමු. මානසික ආතතිය, මානසික ආතතිය, මානසික ආතතිය, මානසික ආතතිය, මානසික වියවුල් බව, මානසික වියවුල් බව, මානසික වියවුල් බව, මානසික වියවුල් බව, වියවුල් බව. ඒ කියන්නේ අර හැම වෙලෙම සමහරක් කට්ටිය කොයි වැඩේ කරන්න ගියත් අර අනා ගන්න ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ එයාට වැඩක් පිළිවෙලට කරගන්න බෑ. සමහරක් වෙලාවට ඒ අර මනස අවුල් නිසා, මනස වියවුල් නිසා තමයි එහෙම කරගන්න බැරි. ඒකත් පුතේ මනෝවිද්‍යාත්මක උදාහරණ. හරි ඒකට උදුරු එක්සැම්පල් දෙකක් විතර ලිව්වා. ඊළඟ උදුර තමයි ශ්‍රම ආපදා. ශ්‍රම ආපදා. ශ්‍රම ආපදා. ශ්‍රම ආපදා. ශ්‍රම ආපදා. ශ්‍රම ආපදා කියලා කියන්නේ එකම වෘත්තිය දීර්ඝ කාලීනව නිරත වීම නිසා හෝ වැරදි ඉරියව් භාවිතය නිසා තමන්ගේ වෘත්තිය නිසා ඇතිවන රෝගී තත්ත්ව එහෙම නැත්නම් උවදුරු තත්ත්ව තමයි ශ්‍රම ආපදා කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ඔයාට මේ ශ්‍රම ආපදා කියන එකේ තේරුම ඔළුවේ තිබ්බාම ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. දැන් මම අර කිව්වේ එක අවුරුද්දක අහලා තිබ්බා වෘත්තීන් කීපයක් දීලා ඔය පෙදරේරු කර්මාන්තෙම දීලා තිබ්බා. සුඛෝපභෝගී ආපදා කීපයක් නම් කරන්න කියලා තමයි තිබ්බේ. ඒ කියන්නේ ඒ වෘත්තියට ගැලපෙන ආපදා. දැන් ඔයා මට කිව්වා දැන් ටියුෂන් කරන සර් කෙනෙක්ට උගුර අමාරුව, ධනිස් අමාරුව තියෙන්න පුළුවන්. ඔයා කිව්වා මේසන් වැඩ කරන කෙනෙක්ට තුනටි අමාරුව තියෙන්න පුළුවන්. වේල්ඩින් කරන කෙනෙක්ට ඇස්වල ආබාධ තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව කෙනෙක්ට සොසන ආබාධ තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒව අපි ගන්නෙ මේ ශ්‍රම ආපදා කියන ගණයට තමයි ගන්න. එහෙනම් උවදුරු පහයි භෞතික උවදුරු, ජෛවික උවදුරු, රසායනික උවදුරු, මනෝවිද්‍යාත්මක උවදුරු සහ ශ්‍රම ආපදා. ශ්‍රම ආපදා. හරි. එහෙනම් දැන් උවදුරු ගැන අපේ උවදුරක් කියන්නේ මොකද්ද කියලා කතා කරා. ඊට පස්සේ උවදුරු වර්ග හතර අපි කතා කරා. හරි උවදුරු වර්ග හතර අපි කතා කරා. හරි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රධාන මාතෘකාවක් පොතේ. ප්‍රධාන මාතෘකාව ලියා ගන්න නිපුණ තුන්වෙනි නිපුණතා මට්ටම. හරි තුන්වෙනි නිපුණතා මට්ටම දැන් කතා කරන්නේ. තුන්වෙනි නිපුණතා මට්ටම උවදුරු කළමනාකරණය. උවදුරු කළමනාකරණය. තුන්වෙනි නිපුණතා මට්ටම උවදුරු කළමනාකරණය. උවදුරු කළමනාකරණය. උවදුරු කළමනාකරණය. හරි. උවදුරු කළමනාකරණය කියලා කියන්නේ යම් තැනක ඔයා උවදුරක් දැක්කා නම් ඒ උවදුර මග අරගන්න, ඒ උවදුර නැති කරන්න ඔයාට කරන්න පුළුවන් දේවල්. හරි. උවදුරු කළමනාකරණයේ පුතේ පියවර 3යි. අංක 1 උවදුර හඳුනා ගන්න ඕන. අංක 1 උවදුර හඳුනා ගැනීම. උවදුර හඳුනා ගැනීම. උවදුර හඳුනා ගැනීම. පළවෙනියෙන්ම කරන්න ඕන උවදුර හඳුනා ගන්න ඕන. 2 උවදුර තක්සේරු කිරීම. මේක මොන වගේද? මේක ඇනලයිස් කරන්න ඕන හරියට. උවදුර තක්සේරු කිරීම. උවදුර තක්සේරු කිරීම. උවදුර තක්සේරු කිරීම. උවදුර තක්සේරු කිරීම. ඊළඟ එක උවදුර පාලනය කිරීම. තුන්වෙනි පියවර උවදුර පාලනය කිරීම. උවදුර පාලනය කිරීම. උවදුර පාලනය කිරීම. හරි. උවදුර පාලනය කිරීම. හරි. දැන් මේ උවදුරු කළමනාකරණයේ පියවර 3යි. පළවෙනි එක උවදුර හඳුනා ගන්න පුළුවන්. මොකද්ද මේ උවදුර? දැන් අපි හිතමු මෙහෙම. ඔයාලගේ ගෙදර තියෙනවා ලිස්සලා වැටෙන්න පුළුවන් තැන. ඔයා හඳුනා ගන්නවා මෙතන ලිස්සනවා කියලා. එතන උවදුරක් තියෙනවා කියලා හඳුනා ගන්න. ඊට පස්සේ ඔයා බලනවා මේක කොච්චරක් ලිස්සනවද? මේකෙන් ලිස්සුවොත් ඔයාට මොකද්ද වෙන්න පුළුවන්? ඔයාගේ ගෙදර කවුරු හරි ආත්නම් හරි අම්මා හරි ලිස්සලා වැටුනොත් මොකද්ද වෙන්නේ? අතක් පයක් කැඩෙනවා, ඔලුවක් වැදෙනවා, මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් ඔයා බලනවා මෙතන මොකද්ද කරන්න පුළුවන්? මෙතන මං රබර් කාපට් එකක් ගෙනල්ලා දානවා. අන්න ඔයා උවදුර ලිස්සනවා කියලා හඳුනාගත්තා. උවදුර තක්සේරු කරා මේක නිසා ඔයාලා ගෙදර කාට හරි හානියක් වෙන්න පුළුවන්. අන්න ඔයා ඒකට විසඳුමක් දුන්නා. උවදුර පාලනය කරා. එහෙනම් උවදුරු කළමනාකරණයේ පුතේ පියවර 3යි. උවදුර හඳුනා ගන්න ඕන.
උවදුර තක්සේරු කරන්න ඕන. උවදුර පාලනය කරන්න ඕන. හරි. උවදුර හඳුනා ගැනීම, උවදුර තක්සේරු කිරීම සහ උවදුර පාලනය කිරීම. උවදුර පාලනය කිරීම. එහෙනම් ලියාගමු. හරි. මාතෘකාවල් ලියාගන්න. උවදුරු කළමනාකරණයේ පියවර කියලා. උවදුරු කළමනාකරණයේ පියවර. උවදුරු කළමනාකරණයේ පියවර. උවදුරු කළමනාකරණයේ පියවර. මේ පාඩමේ තව ඔයාලට නිපුණතා මට්ටම් දෙකයි තියෙන්නේ. දැන් මේ තුන්වෙනි නිපුණතා මට්ටම මේක ගොඩක් පොඩි. තව ඔයාලට නිපුණතා මට්ටම් දෙකයි. හතරවෙනි සහ පස්වෙනි නිපුණතා මට්ටම තමයි තියෙන්නේ. හරි. හතරවෙනි සහ පස්වෙනි නිපුණතා මට්ටම. ඇත්තටම පහ කියලාත් අපි වැඩි සලකන්නේ හතර කියලා තමයි සලකන්නේ. මේ එහෙම සලකුවොත් ඔයාලට තව එක නිපුණතා මට්ටමයි මේ පාඩමටම තියෙන්නේ. හරි. දැන් මේ තුන්වෙනි නිපුණතා මට්ටම. උවදුරු කළමනාකරණයේ ප්‍රධාන පියවර. උවදුරු කළමනාකරණයේ ප්‍රධාන පියවර. උවදුරු කළමනාකරණයේ ප්‍රධාන පියවර. ප්‍රධාන පියවර. හරි. උවදුරු කළමනාකරණයේ ප්‍රධාන පියවර. ලියා ගන්න උවදුරු කළමනාකරණයේ ප්‍රධාන පියවර තුනයි. පළවෙනි එක උවදුර හඳුනා ගැනීම. අංක 1 උවදුර හඳුනා ගැනීම. උවදුර හඳුනා ගැනීම. උවදුර හඳුනා ගැනීම. උවදුර හඳුනා ගැනීම. හරි. උවදුර හඳුනා ගැනීම. 2 උවදුර තක්සේරු කිරීම. දෙවෙනි පියවර උවදුර තක්සේරු කිරීම. 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 තක්සේරු කිරීම. තුන්වෙනි එක උවදුර පාලනය කිරීම. තුන්වෙනි එක උවදුර පාලනය කිරීම. තුන්වෙනි එක උවදුර පාලනය කිරීම. උවදුර පාලනය කිරීම. හරි. එහෙනම් උවදුරු කළමනාකරණයේ ප්‍රධාන පියවර තුනයි. උවදුර හඳුනා ගන්න ඕන. ඊට පස්සේ උවදුර තක්සේරු කරන්න ඕන. උවදුර පාලනය කරන්න ඕන. හරි. උවදුර පාලනය කරන්න. ඔය තමයි උවදුරු කළමනාකරණයේ ප්‍රධාන පියවර තුන. හරි. ප්‍රධාන පියවර තුන. උවදුර කළමනා හඳුනා ගන්නට උවදුර තක්සේරු කරා. ඊට පස්සේ උවදුර පාලනය කරා. හරි. දැන් අපි මෙච්චර වෙලා කරපු ටික පොඩි ඇනලයිස් එකක් ගමු බලන්න. මෙච්චර වෙලා කරපු ටික පොඩි ඇනලයිස් එකක් ගමු. අපි අද දවසේදී මුලින්ම කතා කරන්න පටන් ගත්තා මේ ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක වැඩ කරද්දී තියෙන වාසි. එකක් තමයි ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. සේවකයන්ට විශ්වසනීයත්වයක් ඇති වෙනවා. භාණ්ඩ සහ සේවාවල ගුණාත්මකභාවය ආරක්ෂා වෙනවා. ආයතනයේ කීර්තිනාමය ආරක්ෂා වෙනවා. ඔය වගේ දේවල් වෙනවා ආයතනයක මේ ආරක්ෂාකාරීව වැඩ කරද්දී. සහ පසු ආපදා වේදම් අඩු වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා ආයතනයේ හිමිකාරී පාර්ශවය සේව්‍ය පන්තියෙන් වෙන්න ඕන වගකීම් ගැන. හරි. වැඩ කරන සේවකයන්ගේ සෞඛ්‍ය තහවුරු කරන්න ඕන. ආරක්ෂාකාරී වැඩ පරිසරයක් නිර්මාණය කරන්න ඕන. වැඩ කරන්න අවශ්‍ය ආයුධ සහ උපකරණ දෙන්න ඕන. ආරක්ෂිත මෙවලම් දෙන්න ඕන. සුපර්වයිස් කරන්න ඕන, සුපරීක්ෂණය කරන්න ඕන. ඊට පස්සේ වාර්තා රෙකෝඩ්ස් තියන්න ඕන. ඔය වගේ වැඩ කරන්න ඕන සේව්‍ය පක්ෂය. සේවකයෝ මොකද කරන්න ඕන? ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. ආයතනයේ නීති රීති පද්ධතියට අනුගත වෙන්න ඕන. Tamanට දෙන වැඩේ හරියට කරන්න. ඔය තමයි සේවක පත්තියේ වෙන්න පුළුවන් දේවල්. ඊට පස්සේ කර්මාන්ත ශාලාවක පිළිපැදිය යුතු කරුණු. කර්මාන්ත ශාලාවක වැඩ කරද්දී කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නියාමන අනුගමනය කරන්න ඕන. ඊට පස්සේ ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරලා වැඩ කරන්න ඕන. අනවශ්‍ය උසුළු විසුළු නොකරන්න ඕන. පිරිසිදුව වැඩ කරන්න ඕන. හරි. අවධානයෙන් වැඩ කරන්න ඕන. ඔය වගේ දේවල් කරන්න ඕන කර්මාන්ත ශාලාවක වැඩ කරද්දී. ඊට පස්සේ අපි කතා කරා උවදුර ගැන. හරි. උවදුර ගැන කතා කරා. උවදුර ප්‍රධාන වශයෙන් හතරයි. භෞතික උවදුර, ඊට පස්සේ භෞතිකව යට කැපෙන තුවාල වෙන ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ ජෛවීය උවදුර, සත්ත්ව සපාකෑම, දෂ්ටනය, සුද්ධ ජීවී ආසාදනය. ඒක අපි ගන්නවා ජෛවීය උවදුරක් විදියට. ඊට පස්සේ රසායනික උවදුර, විෂ වාතයක් ආග්‍රහණය වෙන්න පුළුවන්. විෂ රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වෙන්න පුළුවන්. අන්න ඒක අපි කියනවා රසායනික උවදුර කියලා. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක උවදුර, ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වය, මානසික ආතතිය, ඒ වගේ දේවල් අපි ගන්නවා මනෝවිද්‍යාත්මක උවදුර ගණන්. ඊට පස්සේ ශ්‍රමාපද, එකම වෘත්තියේ දීර්ඝකාලීනව නිරත වීම නිසා, ඒ වගේම වෘත්තියක වැඩ කරද්දී වැරදි ඉරියව් අනුගමනය වීම නිසා, ඔන්න ඔය හේතුන් නිසා ඇතිවෙන උවදුරු ශ්‍රමාපදා ගණයට ගත්තා. ඊට පස්සේ අපි කතා කරා උවදුරු තක්සේරුව. උවදුරක් මුලින්ම උවදුර කියන එක හඳුනා ගන්න ඕන. ඊට පස්සේ උවදුර හඳුනාගත්තට පස්සේ ඒ උවදුර නිසා වෙන්න පුළුවන් අපිට හානිය. ඒ කියන්නේ අපි කියන උවදුර තක්සේරුව කියලා. උවදුර තක්සේරු කරන්න ඕන. ඊට පස්සේ උවදුර පාලනය කරන්න ඕන.
ඔය තමයි ගන්න ඕන ක්‍රියාමාර්ග ටික. හරි. එතකොට දැන් ඔයාලට මේ සේෆ්ටි පාඩමේ ඇත්තටම භාගයකට වඩා දැන් ඔයාලට ඉවරයි. දැන් ඇත්තටම ටියුට් එක ගියා නම් මේ වෙද්දි යන්නේ 12 වෙනි පිටුව. හරි. මේ වෙද්දි යන්නේ 12 වෙනි පිටුව ටියුට් එක ගත්තොත්. එතකොට ඔයාට මේ ටියුට් එකේ තව දවසකට වගේ තමයි අපේ මේ කන්ටෙන්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ මේ මාසේ අවසාන සතියෙන් වගේ අපිට පාඩම ඉවර කරන්න තියෙන්නේ. එතකොට මම අද දවසේදී මෙතනින් පන්තිය නිමා කරනවා. ඊට පස්සේ අපේ හැඳින්වීම පාඩමක් යනවා. ඔගොල්ලොන්ට ඉස්සරහට මම තව පාඩමක් සතියේ ක්ලාසස් 3ක් දාන්නත් පොඩි අදහසක් තියෙනවා. ඒ කියන්නේ මගේ 20යි 26 ක්ලාස් එක තියෙනවනේ. ඒක දැන් අවුරුද්දේ ළමයින් මේකට ෂෙඩියුල් එකතු කරගන්නත් පුළුවන්. අවුරුදු 2 ළමයි සාමාන්‍ය විදියට ගෙනියන්නත් පුළුවන්. හරිද? ඒකට අවුරුද්දෙන් කරන ළමයින්ට ක්ලාසස් 3කුත් අවුරුදු 2කින් කරන අයට එක ක්ලාස් එකක් විදියටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. 3 කියන එක කොහොම වුණත් දෙකක් යනවා අනිවාර්යෙන් අවුරුද්දේ අයට. හරි අනිවාර්යෙන් ක්ලාසස් දෙකක් යනවා. සිලබස් එක ඉවර කරන එක ගැන බය වෙන්න දෙයක් නැහැ. මම ඔයාලට දවසක සම්බන්ධ කරගන්නම් වන්‍ය වැඩ කරලා විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබපු අපේ මේ මෑත කාලේ 24 බැච් එකේ. sorry 23 බැච් එකේ සුදුසුකම් ලැබපු ළමයෙක්ව මම සම්බන්ධ කරගන්න ලයිව් ක්ලාස් එකකට. එහෙම නැත්නම් එයාගේ වීඩියෝ එකක් හරි මම දාන්නම් මේ අපි අවුරුද්දෙන් එහෙම කරලා කැම්පස් එකට යවලා තියෙනවා. ඉතින් මේ ඔයාට අවශ්‍ය වැඩ ටික මම පිළිවෙලට කරලා දෙනවා. ඔයත් වැඩ ටික පිළිවෙලට කරගන්න. ටියුට් ටික මේ මාසේ ප්‍රමාද වුණාට sorry. ඒක අනිත් මාසවල එහෙම වෙන්නේ නැහැ. සහ මේ මාසෙත් ඊළඟ සතියේ වෙද්දී අනිවාර්යෙන් හැමෝටම මේවා හම්බ වෙලා තියෙයි. හරි එහෙනම් අදට වැඩේ ගිහිල්ලා ඉන්නම්. මම හිතනවා වැඩේ ලස්සනට පිළිවෙලට හරියට ගොඩ දාගත්තා කියලා. හරි. ඒකට අපි වෙල් බයිලා නැතුව පටන් ගත්ත වෙලේ ඉඳලා ඉගෙනනවා. මගේ පම්පෝරි කියන්න දෙයක් නැහැ. මගේ වාහනේ ගැනවත් මගේ දේවල් වලට අදාළ නැහැ. ලංකාවේ ප්‍රධාන ආයතන සියල්ලගෙම ඉංජිනේරු තාක්ෂණයේදී උගන්වනවා. ඉතින් ඒක ඔයාට අර මං ගැන රෙකමෙන්ඩේෂන් එකක් ගන්න පුළුවන්. සිප්පින්, සක්‍යා, ශිල්ප, යහන්ස ඔය වගේ ආයතනවල උගන්වනවා. මේ ඉතින් ඒ නිසා ඒකත් ඔළුවේ තියාගන්න. හරි එහෙනම් අපි ඊළඟ බදාදා අපි හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම පෙරවන් සරණයි. අයබෝවන්.